දැන් සමහර කට්ටිය ඉන්නවනේ O levels ඕනේ නැහැ. O levels වෙනම විදිහකට යන දෙයක් අපිට මේකට වැඩ කරනවා නම් මේක කරගෙන යන්න පුළුවන්. මම මේ ලෙවල් කරන කාලේ මගේ ආසම සබ්ජෙක්ට් එක මැත්සුත් නෙමෙයි. පුතේ ඔයා ඕන වෙලාවක ඇවිල්ලා ප්‍රැක්ටිකල්ස් කරගන්න. කොයි වෙලාවකත් අපිට එක දෙයක් කරන්න කියලා හම්බෙන්නේ නැහැ. Welcome you all to Raisara STEM YouTube channel. ඉතින් ඔයගොල්ලෝ දන්නවත් ඇති මේ වෙනකොටත් අපේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කෙනෙක් නම් අපි කවුද කියලා. එහෙම නැත්නම් අලුත් කෙනෙක් නම් අපේ channel එක අදම subscribe කරලා එකතු වෙන්න අපි ඇවිල්ලා Raisara STEM. ඉතින් මුලින්ම පටන් ගන්න කලින් මම කියන්නම් මේ වීඩියෝ එක අපි ටිකක් දැන් කාලයකට පස්සේ නේද අතර වීඩියෝ එකක් දාන්නේ අපේ පොඩ්කාස්ට් එකකුත් ගියා දනික අයියත් එක්ක ඊට පස්සේ තමයි අපි අතරම කිව්වොත් මේ වීඩියෝ එකක් ගේන්නේ. ඕගොල්ලෝ දන්නවනේ Raisara STEM කියන්නේ ලංකාවේ දැනට ලංකාවේ අපේ දරුවන්ගේ STEM education කියන දේ ප්‍රගුණ කරන්නට. එහෙමත් නැත්නම් මේ ලංකාව අපි අතරම ලංකාවෙන්නේ පටන් ගන්න ඕනේ ඕනෙම දෙයක් අපේ රටනේ. අපි අතරම කිව්වොත් ටිකක් මේ යන විදිහ නෙමෙයි ඊට වඩා ඇත්තටම කිව්වොත් ප්‍රෝග්‍රස් එකක් ඇතුව අප්ඩේට් වෙලා අප්ග්‍රේඩ් වෙලා ඇත්තටම කිව්වොත් මේ එඩියුකේෂන් සිස්ටම් එක වෙන තැනකට ගෙනියන්න try කරන කට්ටියක් තමයි Raisara STEM කියන්නේ. ඉතින් මේ හැමදේම කතා කරන්න කලින් මගේ දෙපැත්ත ඉන්න කට්ටිය වඳුරගෙන ඉමු. ඉතින් ඔයගොල්ලෝ හැමතිස්සෙම දන්නවා සවිනු අපේ මගේ මේ පැත්තේ ඉන්නවා සවිනු කියන්නේ Raisara Innovations අපේ Chief Executive Officer. සවිනු අනුසාර අපිත් එක්ක එකතු වෙලා ඉන්නවාද අපේ මේ කතා බහත් එක්ක. ඒ වගේම තමයි මේ කවුද? Rebecca Fernando කියන්නේ අපේ chairman Raisara Innovations එකේ දැන් වැඩ කරගෙන යනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මේ දෙන්නම ඇවිල්ලා Raisara Innovations අද තැනක ඉන්නවා නම් ඒ තැන පිටිපස්සේ ඉන්න අර අපි කිව්වොත් එහෙම මාර ලොකු පෞරුෂත්ව දෙකක්. ඉතින් අද ඒ දෙන්න එකතු වෙලා ඉන්නවා. අපි මේ කතා කරන්න යන කතා බහට ලොකු වැලිව් එකක් ඇඩ් කරලා ඕගොල්ලන්ටත් යමක් අරගෙන එන්න. ඒත් එක්කම ඉතින් මාත් කියන්න මම කවුද කියලාත් නේද? මම හිමසරක් කළසිංහ මේ වෙනකොට Raisara STEM එකේ Chief Executive විදියට වැඩ කටයුතු කරගෙන යනවා. ඉතින් සවිනු රිවිකුල අපි අද ආවේ ඇයි? දැන් ගොඩ දවසකින් අපි එකතුනේ. අද අපිට ගොඩක් දේවල් කතා කරන්න තියෙනවානේ. දැන් O levels ඉවර කරපු ළමයි සෙට් එකක් ඉන්නවා. දැන් අපි ගොඩක් කතා කරන්නේ අපි এডুকেෂන් පැත්ත බේස් කරගෙන කතා බහක් මේක කියලා. O levels ඉවර කරපු ළමයි සෙට් එකක් ඉන්නවා. ඒගොල්ලෝ A levels පටන් ගත්තා. අපේ පොඩි වීඩියෝ එකකුත් ගියා ෂෝට් වීඩියෝ එකකුත් මේ අපි පොඩක් ඔය O level ළමයිට සපෝට් එකක් දෙනවා. O level ළමයිට කොහොමද ඒගොල්ලන්ගේ වැඩ කටයුතු කරගෙන යන්නේ කියන සපෝට් එක අපි දෙනවා කියන එක අපි ඒගොල්ලන්ට කිව්වා. දැන් ඇත්තටම කිව්වොත් පොඩි ට්‍රැඩිෂනල් මෙතඩ්ස් ටිකක් තියෙනවානේ දිගටම අවුරුදු ගාණක් අපි A level කරපු කාලේ ඉඳන් අරගෙන ආපුනේ. හැබැයි ඒ විදිහට නෙමෙයි දැන් ඇත්තටම කිව්වොත් ළමෙක් ඒගොල්ලන්ගේ වර්ක් ප්ලෑන් එක හැමදේම හදා ගන්නවා නම් ටිකක් අපි ඊට වඩා අලුත් මෙතඩ්ස් වලට යන්න ඕනේ. හැමදේම ටිකක් රිවොලූෂනයිස් වෙන ගමන් තියෙන්නේ. අපි හැම කෙනෙක්ම පර්සනලි වෙනස් වෙන්න, ඩිවලොප් වෙන්න මේ හැමදේම ගැන හිතන්න ඕනේ. ඒ වගේ කාලයක තමයි අපි ඉන්නේ. ඒක හින්දා අපි හිතුවා අපි තුන්දෙනා එකතු වෙලා අපි පොඩි කතා බහක් කරමු ළමයිටත් හොඳ වැලිව් එකක් එයි ඕගොල්ලන්ටත් හොඳ අයිඩියා එකක් එයි ඉස්සරහට වැඩ කරන්නේ කොහොමද කියලා. මොකද අපි තුන්දෙනාත් ඇවිල්ලා 21 A level batch එකේ. ලොකු කාලයක් නෙමෙයි. දැන් මේ කාලෙත් එක්ක ඉන්න ළමයිත් එක්ක බලුවම ලොකු කාලයක් නෙමෙයි. ඕගොල්ලන්ට අපේ ස්ටෝරීස් වලිනුත් ගන්න දෙයක් අනිවාර්යයෙන්ම තියෙයි. සහ මේ විනාඩි 30 වගේ කාලය ඇතුළතදී අපිට ඕගොල්ලන්ට ලොකු සපෝට් එකක් දෙන්න පුළුවන් වෙයි ඕගොල්ලන්ගේ ඉස්සරහ අවුරුදු දෙකක ජර්නි එකට නේද? ඉතින් සවිනු පොඩ්ඩක් මතක් කරමුකෝ ඔයාගේ A levels කාලේ කොහොමද අපි රිවිකුලටත් පුළුවන් ඇඩ් කරන්න. අපි තුන්දෙනාටම වෙනස් ස්ටෝරිස් දෙකක් තුනක් තියෙනවා. අපි ඒක කොහොම හරි එළියට දෙමු මේ විනාඩි 30 ඇතුලේ. ඔව් ඒක තමයි. දැන් අර මේ අපි පොඩ්කාස්ට් එක කරන්නත් අර ලොකුම හේතුවක් මේ දැන් අපේ ගොඩක් දැන් O level ඉවර වෙච්ච අපේ යම් කට්ටිය ඉන්නවා දැන් A level කරන්න බලාගෙන ළමයි ගොඩක් ඉන්නවා. මේ අර අපි ඒ කාලේ හිතපු විදිය A level ඒ කියන්නේ දැන් O level ඉවර කරලා අර අපි අවුරුදු කියන්නේ 6 වසරේ ඉඳන් 11 වසරට නිකන් අර මේ එක වගේ සබ්ජෙක්ට් සෙට් එකක් ඉගෙනගෙන නිකන් අර මට ඒ කාලේ තිබිච්ච මේ මාරු ඕනකමක් තමයි අර මේ ඇයි මෙච්චර සබ්ජෙක්ට් ගොඩක් කරන්නේ අර මට මේක විතරක් කරන්න තිබ්බනම් ඇතිනේ මේ අර නිකන් අර සබ්ජෙක්ට් ගොඩ අඩු වෙනවා කියද්දි මට නිකන් අර වෙන සතුටක් වගේ තිබ්බ පොඩි කාලේ මේ ඕ නැත්තම් අර මේ ඒ සතුට පොඩි කාලේදී තිබ්බේ. පොඩි කාලේ එහෙම සතුටක් තිබ්බේ ඒ සතුටත් පොඩි කාලේ තිබ්බේ. නැත්තම් ඉතින් අර සබ්ජෙක්ට් 12කට විභාග ලියනවා කියන එකත් ලේසි. ඔව් සබ්ජෙක්ට් 13ක් විතර තියෙනවා ඉස්කෝලේ. ඔව් මේ අර අමතර මොන හරි තව PTS හරි චයිනීස් හරි මොන හරි කියලා. ඊට සර 9කට අඩු වුණාම එකපාරක් සතුටු වෙනවා. ඊට තේරෙනවා හැබැයි 13ට වඩා එතනත් චුට්ටක්
එතනත් එ තුනකට අඩුනාම නියම දැන් දෙන්න කියල හිතෙන හැබැයි මේ ඒක තම ඉගන්න දැන්හර මේ ඔය මේ ඇත්තටම ගත්තොත් මම නම් පර්සනලි මේ චූටි කාලේ ඉඳලම මගෙනං පාත් එක තිබ්බේ අර මම දැක්කපු හීනේ වගේක තිබ්බෙන ඉංජිනිය කෙනෙක් වෙන්න ඕන කියන එක කියන්න අර පොඩි කාලිදං මාව අර ඒ පැත්තර පොඩක් ඉන්ස්පය වෙලා තිබ්බා මේ ෆැමිලි බැග්‍රවන්් එක කියන ෆැමිලි බැග්‍රවන්් එක කියන්න අර මගේ පේරන්ස්ලා ඉංජිනියස්ලා කවරුත් නෙමේ මගේ පේරන්ස්ලා එඩියුකේෂන් සයිඩ් එක මේ හැබැයි අර මගේ අයියලක් කල ගොඩක් මේ ඉංජිනියරිං ගියපු කට්ටිය මේ ඩොක්ටර්සාරගොල්ල මේ ගොල්ල හිටිය ති ඒගොල්ලො ඒ අර මගේ ඒගොල්ලන් අතර ලොකු ගැප් එකකුත් තිබ්බ මේ අර මනිකන් තුනවාසර ඉද්ද ඒගොල්ලො කැම්පස් යන කාලයගේ තිබෙතෝට අර ඒව දැකලා අර අම්ම කියලා මට පොඩිකාලිනම් අර එක ඩිරෙක්ෂන් එක මේක තමයි මම යන්න ඕනේ පාත්තය කියලා පොඩි කලින් තිබෙතොට මට අමුතුවෙන් හිතන්න දෙයක් තිබෙන මේ ඕලවල් එදි මම මොන ස්ට්‍රීම් එකටද යන්නේ මේකට ගියොත් මෙහෙමයි වෙන්න කියලා අරනියන් ඒක නිසා මේ නියන් අර පහවසට ශිෂ්‍යත්ව ලිව්වත් මම දැනගෙන හිටියා මම ඒ ලෙවල් වලට කරන්නේ මැත්ස් කියලා අම්මෝ ඒකට අර මේ පොඩි කාලේ නම් ලොකු ස්ට්‍රෝං මේ අර වගේ මේ ගෝල් එකක් තිබ්බා මම මැත්ස්මයි කරන්න කියලා තිබ්බා මේ කියන්නේ දැන් ඕ ලෙවල් කරද්දි ඉතින් දැන් මට ඒ කියන්නේ මට හෙනම මේ ආසාාවක් එකන මට දර පහෙන ප්‍රශ්න තියන සමාර සබ්ජෙක්් ගන ඇයි මේ දේවල් මටන එපා වෙලා තිබ්බ හැබැයි මේ එහෙමයි කියල්ල අතඇරෙන ගෙන ඕලලටත් 9ස් ගත්තා ඒ මොන කරගන්න අර පේප කොලිෆිකේෂන් කියන දේප ඕ ඒකත් එක් අර මේ අර මොන අර අපි වැඩිපුර කැමති දේවල් තියෙනවානේ හැබැයි එහෙමයි කියලා මේ අනිත් දේවල් අතඇරලත් බැහැ නියඟර අර සම්පූර්ණ මනුස්සෙක් හැදෙන්නේ හැම දෙයක්ම පුළුවන් වෙන්න ඕනේ කියන්නේ මම කියන්නේ මේ දැන් උදාහරණයක් විදිහට සිංහල සාහිත්‍ය හරි ඔය පැත්ත ගත්තත් අර ඒ ටිකත් පුළුවන් වෙන්න ඕනේ. ඒක නැතුව අර එක පැත්තකට විතරක් ගියොත් එහෙම අර අපිට පුළුවන් එක පැත්තකට ගිහිල්ලා ඒ පැත්තෙන් විතරක් ගියත් ඔයාට කොයි හරි තැනකදී ඔයාට හිර වෙන තැනක් හරි ඔයාට හිතෙන තැනක් හරි එනවා මට මේ දේ නෑනේ කියලා. ඔව් දැන් ඉතිහාස ඉගෙන ගත්තේ නැති කෙනෙක් නම් හරියට ලෝක යුද්ධ 1-2 ගැන දන්නේ නැහැ. දැන් මේ මොකද්ද වෙන්නේ? 1-2 කියලකටත් හේතු වුණේ එක මෝඩ මිනිහෙක්ගේ මේ ඩිසිෂන් එකක් කියන එක අපි දන්නවා. ඒකත් මේ ඒ කියන්නේ අර මම නම් මේ කියන්නේ මම නියම් පර්සනල් මතේ විදිහට මම කියන්නේ මේ අර මේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ නැහැ කියන එක නම් මම නැහැ. කියන්නේ ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ මොකද අර ඒ දේවල් ඉගෙන ගත්තට පස්සේ තමයි මේ අපිට තේරෙන්නේ නියන් අර අපිට මෙහෙම කියනවා මම කියන්නේ අර සංස්කෘතිය මොකටද කියලා අහන මිනිස්සු ඉන්නවනේ. හැබැයි ඒ වුණාට මේ අර අපේ තියෙන හොඳ දේවල් නරක දේවල් හැම දෙයක්ම හැදිලා තියෙන්නේ අර අපේ සංස්කෘතිය මත තමයි. මුලින්ම අපි ඒක අයිඩෙන්ටිෆයි කරගෙන ඉන්න ඕනේ. එතෙන්ට මොකක් හරි වෙනසක් කරන්න අපි ඉන්නවා නම් හරි ඒ දේවල් අපි හොඳට දැනගෙන ඉන්න ඕනේ. ඒවට හොඳ මේ බැක්ග්‍රවන්්ඩයක් ෆෞන්ඩේෂන්යක් තමයි මේ ඉතිහාසය ගැන තියෙන දැනුම අපි අර අපිට ඩිරෙක්ලිම කියන්න බෑ අපි අර මේ සකන්ඩ්‍රි ලෙවල් එඩියුකේෂන් පටන් ගත්ත තැනේ ඉඳන්ම අපි කරේ ඇත්තටම කිව්වොත් මේ යූස්ලස් නිකන් මේ ටයිම් වේස්ටිං වැඩක් කියලා කියන්න බෑ කීයට එහෙම කියන්න බෑ පාරන්න දැන් එඩියුකේෂන් අරුත් කරකියුලම්සල් ස්ටෙම් එඩියුකේෂන් ගොඩක් එනවා ඒක ඉතාම හොඳ දෙයක් හැබැයි අර පරණ එඩියුකේෂන් කරකියුලම් එකෙත් ඉතාම හොඳ දේවල් හැම සබ්ජෙක්් එක්කම තිබ්බ. ඔතන තියෙන අර මේ එකම ප්‍රශ්න විදියට මම දකින්නේ මේ ඔය කරිකියුලම් කියන එක මේ චේන්ජ් උනත් අර ලෝකේ චේන්ජ් වෙන වේගෙත් එක්ක ඒක චේන්ජ් වෙන්නේ නැහැ. මොකද මං කියන්නේ දැන් ඒ කාලෙත් අපේ අම්මලා තාත්තලා ඉගෙන ගත්තෙත් ඔය මේ ටෙක්ස්ට් බුක්ස් යූස් කරලා ඔය විදියටම තමයි අර චෝක් ඇන්ඩ් ටෝක් කියන්නේ. ඔය විදියට තමයි අර ටීචින් මෙතඩ්ස් අර ඒවා වෙනස් වෙන්නේ නැහැ. නිකන් අර කරිකියුලම් එකක් වෙනස් කරපු පමණින් එඩියුකේෂන් එක වෙනස් වෙන්නේ නැහනේ. ඒක ඇත්තටම දැන් උගන්න ටීචර්ස්ලා ඒතකොට ටීචර්ස්ලා වෙනම ට්‍රේන් කරන්න ඕනේ. ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා. මේ ඒක ලොකු නිකන් අර ලොකු ප්‍රොසෙස් එකක්. නිකන් අර මේ දේශපාලන මුහුණුවරක් අරගෙන අපි කරිකියුලම් චේන්ජ් එකක් කරනවායි කියලා මෙහෙම කරද්දී ඒව කරන්න පුළුවන් වැඩකුත් නෙමෙයි. ඒකට අවුරුදු ගානක ප්ලෑන් එකක් තියෙනවා නම් ඇත්තටම දැන් අද හිතලා හෙට කරන්න ඕනේ දේවල් නෙමෙයි ඇත්තටම. හැබැයි අවුරුදු ගානක් යද්දී අපි මේ තැනට එනවයි කියන මේ අර මොකද්ද අපි කියන්නේ ජාතික ප්‍රතිපත්තියක් වගේ අධ්‍යාපනයට තියෙනවා නම් ඒක හැමෝම ෆලෝ කරනවා නම් කවදා හරි මේක හැදී. ඔව්. අනිවාර්යයෙන් කියන්නේ අපිට ලංකාව ඇතුලේ තව අපිට මේක මේ දැන් අපි ඩෙවලොප් වෙන
තියෙනවානේ ඒක ෆේස් එකක් තියෙනවානේ මේ ෆේස් එක පොඩ්ඩක් තව ෆාස්ට් කරගන්න තිබ්බා ඔය සමිනු කියන දේවල් ඇත්තටම කිව්වොත් ලංකාව ඇතුලේ තිබ්බනම් මොකද අපි හොඳටම දන්නවනේ දැන් ලංකාව දාම මේ විදිහට යනකොට සාමාන්‍යයෙන් 8 වසරේ 9 වසරේ ළමයි චයිනාවල එහෙම ගත්තොත් එහෙම කොයි වගේ වැඩත් එක්කද වැඩ කරන්න කියලා. ඒගොල්ලෝ කොච්චර hands on skills හදා ගන්නවද කියන එක ඉතින් අපි කොහොමද දන්නවනේ. ඒකින්ද තමයි ඉතින් ඒ රටවල් අද වෙනකොට ඒ young generation එකම අර ඒගොල්ලන්ගේ education system එකෙන්ම ඒගොල්ලන්ව හදන හින්දා තමයි අතන කිව්වොත් ඒ රටවල් උනත් ඒ ගානට develop වෙලා තියෙන්නේ. හරි. ඉතින් රිවිකුල දැන් සවිනු කිව්වා A levels වලට දැන් අපි තුන්දෙනාම math stream එකේ physical science stream එකේ කරපු කට්ටිය කියන්නේ maths physics chemistry ඔය සබ්ජෙක්ට්ස් තුන තමයි අපි තුන්දෙනාම කරේ. එතකොට සවිනු කිව්වා එයාට පොඩි කාලේ ඉඳන්ම ස්ට්‍රෝං ගෝල් එකක් තිබ්බා මම මැත්ස් කරාමයි කියලා. ඔයාටත් එහෙමද? මෙහෙමයි මට මම පොඩි කාලේ ඉඳන් පොඩ්ඩක් ස්ටඩියස් ස්ටුඩන්ට් කෙනෙක් කියන රෝල් එක ඇත්තටම හිටියා. හැබැයි මට ගොඩක්ම මැත්ස් පැත්තට යනවා කියන එක ආවේ මං අර 6 වසරේ මං ආනන්දට යනවා ශිෂ්‍යත්වෙන්. ඊට පස්සේ ගිය ගමම්ම තියෙන්නේ අනදබිමන් කියලා අවුරුදු 120ක් පිරෙන හින්දා ඉස්කෝලේට තියෙන ලොකු මේ මං එතකොට 5 වසරේ. 5 වසරේ. මේ ලොකු ප්‍රදර්ශනයක් 125 පිරෙන හින්දා. ඉතින් ඕකේ තිබ්බා ඕල් කට් මම හිතන්නේ ඒක එතෙක් මෙතෙක් කරපු ලොකුම මේ ප්‍රදර්ශනය ඉස්කෝලේ. මේ ඉතින් ඕකේ ඕල් කට් එකට ඉන්වෙන්ෂන්ස් 25ක් තෝරගන්නවා කියලා අපේ පන්ති වලටත් ඇවිල්ලා වර්ක්ෂොප්ස් කරලා අපිට නවනිපෙම් සංගමයක් කියලා හිටියා. ගොඩක් දැනුම තියෙන අයියලා ඒ කාලේ ඒ සංගමේ හිටියා. ඉතින් ඒගොල්ලෝ හරිම ඉන්ස්පයරින් කැරක්ටර්ස්. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට මෙහෙම ඕගොල්ලෝ හිතන්න අලුත් දේවල් හිතන්න කියන කන්සෙප්ට් එක ඔය 6 වසරේදී ඉස්කෝලේට ගියපු ගමන් මගේ වාසනාවකට මට ආවා. ඉතින් එතනින් පස්සේ ඔය කරනවමයි මේකට අර 25ට ඕල් කට් එකේ මේන් ඉන්වෙන්ෂන්ස් 25 අතර තේරෙනවමයි කියලා මම කොහොම හරි කරපු එකක් කොහොම හරි අන්තිමට තේරුණා. ඉතින් ඊට පස්සේ තමයි මගේ අර ඒ කියන්නේ ඔයාට ඒ කාලේ grade 6 වගේ ඉඳන්ම ඉන්වෙන්ෂන්ස් තිබ්බා වගේ. ඔව් මට අර ඇත්තටම මේ මැත්ස් කරනවා කියලා ඒ කාලේ මම ඩිසයිඩ් කරලා තිබ්බේ නෑ. ඉතින් අර දෙපිරිසම ඉන්න පුළුවන් නේ සවින වගේ. ඉතින් අනිවාර්යෙන් දැන් මේ මගේ කතාව ඇහුවොත් එම් ඔයගලන්ට පිස්සු අපිට හෙන ජීනියස් සිරිස්ට කියන හිතේ මගේ කතාව කිව්වොත්. ඉතින් ওই විදිහට තමයි මම ඒ ත්‍රෝ ගිහිල්ලා මැදදින් පොඩ්ඩක් බයෝ කරන්නත් හිතුණා මන්නේ 8 9 වසර විතර හේතුව කිව්වට කමක් නැද්ද? කමන්නේ. ඒ කාලේ කමන්නේ. මේ කියන්න බෑ මේ කවුරු හරි මේ මම කවදා හරි බදින්නේ කවුද බයෝ කරන මේ ડોක්ටර් කෙනෙක් එහෙම කියන්නේ මේ මොකද්ද? නෑ නෑ යාට එහෙම ඒවා තිබිලා තියෙනවා දැන් ඔය අහන කට්ටියත් හිතනවා ඇති සමහරට කල්පනා කරනවා ඇති. නෑ හරි එහෙම එකක් නෙවෙයි මේ ඒ කාලේ අර රූපවාහිනිය ගියා කතාවක් මේ ඉසිවර වෙලෙද. ඉතින් ඕකේ අර චංගු නෑ ඒක නෙවෙයි. ඔව් කටු ගහන අර මොකක්ද ඒවට කියන්නේ මේ හෝමියෝපතිද? නෑ නෑ කටු චිකිත්සා. කටු චිකිත්සා. අන්න ඒවා හොඳට පාඩම්. ඒක බලලා. අන්න ඒ වගේ කතාවක් ගියා අන්තිම ඕක බලලා මට හිතුණා කතා ටික පාඩම් කරාද මේ ඒ කාලේ. ඕක බලලා හිතුණා පොඩ්ඩක් ඔය මේ බයෝ සයිඩ් එකට යනවාද කියලා. ඊට පස්සේ ආයි අර ඒ කතාව ඉවරුනාම අර ඇත්ත එක්කෙනා එළියට ආවා. ඊට පස්සේ ඉතින් දිගටම මැත්ස් පැත්තෙන් ඉස්සරහට යනවා කියන මතේ තමයි හිටියේ. මගේ යාළුවොත් ගොඩක් මැත්ස් කරේ. එහෙමම ඒ කට්ටියත් එක්ක ඉස්සරහට ආපු එක තමයි මගේ කතාවේ තියෙන්නේ. එතකොට මේ දැන් මම කියන්නම්කෝ දැන් ඇත්තටම කිව්වොත් ඔතන ඇතිනේ දැන් ගොඩක් දෙනෙක් ඒගොල්ලන්ට O level results කියන දේත් බලපාන්න නැති A level වලට එනකොටනේ. ඇත්තටම සමහර කට්ටිය ඉන්නවා O level results කොහොමද බලපාන්නේ කියන එකත් අපි වෙනමම කතා කරමු. දැන් සමහර කට්ටිය ඉන්නවනේ O levels ඕනේ නැහැ. O levels වෙනම විදිහකට යන දෙයක්. අපිට මේකට වැඩ කරා නම් මේක කරගෙන යන්න පුළුවන් කියන මතේ ඉන්න කට්ටිය ටිකකුත් ඉන්නවනේ. අපි ඕකත් වෙනමම කතා කරමු. දැන් ඊට කලින් දැන් කියමුකෝ දැන් සවිනු කිව්වා මේ එයාට මුලින් ඉඳන්ම තිබ්බා. එයාට ඉංජිනියර් කියන ඒ හීනේ එයා ගාව තිබ්බා. මෙයාටත් එහෙමයි. මෙයා 6 වසරේ ඉඳන් ඉන්වෙන්ෂන්ස් කරලා එහෙම ගියේ කෙනෙක්. දැන් මං ගැන කතා කරොත් එහෙම මේ අහගෙන ඉන්න කට්ටියට මේ හිතේ සමහරලාට මමත් ආයේ අක්ක වගේ තමයි කියලා. මොකද මම කරේ ඇත්තටම කිව්වොත් මම මැත්ස් වලට ආස නිසා. එහෙම නැතුව මට එහෙම ඉංජිනියර් කෙනෙක් වෙන්න ඕනි කියන එහෙම ස්ට්‍රෝං ගෝල් එකක් තිබ්බේ නැහැ. ඒ මැත්ස් වලට ආස කියන එකත් ආවේ ඇත්තටම කිව්වොත් grade 8 9 වලදී. මේ එහෙම නැතුව අර මම මුල කාලේ ඉඳන් ඔයගොල්ලෝ මුල කාලේ ඉඳන්ම ජීනියස් මිනිස්සුද? ඒ කියන්නේ මුල කාලේ ඉඳන්ම නිකන් පන්ති 1 2 මාර බ්‍රිලියන්ට් අර අපි කියනවනේ මීටර් කියලා එහෙම දෙන්න දෙයාලා. මෙයා නම් එහෙම තමයි. මම පන්ති 1 2 3 වෙලා නැහැ. ආනන්ද වගේ ඉස්කෝලේ ගිහින් වෙන කම්පිටිෂන් එක තියෙනවානේ. හැබැයි අර මම හිටියේ සාමාන්‍යයෙන් 10න් ඇතුලේ හිටියා. ඔව්.
10 ඇතුළේ දැන් හිටියා. ඒකත් ලොකු දෙයක්. මමත් එහෙමයි. මම හැමදාම සාමාන්‍ය 4ට වගේ උඩ පොඩි කාලේ හිටියා. හැබැයි මම ස්කෝලර්ෂිප් එහෙම දැන් මම ඇත්තම කිව්වොත් කොළඹත් නෙවෙයිනේ මම මේගොල්ලෝ දන්නවා මම කොළඹත් නෙවෙයි. මම ස්කෝලර්ෂිප් උනත් මම මේ කොළඹ පිට දිස්ත්‍රික් එකේ හිටපු නිසා තමයි මම නූලෙන් පාස් වුනේ. මම ඒක හරිම කැමැත්තෙන් කියන්නේ. මොකද මට ඒක කිව්වහම අර මගේ ස්ටෝරි එක මෙහෙම යන ස්ටෝරි එකක් තියෙනවා මට දැන් වෙනකොට. අර ඉතින් පොඩි හම්බලි ප්‍රවුඩ් බව එක ගැන හරි. මේ ඉතින් මම අර නූලෙන් පාස් වුනේ මම වෙන දිස්ත්‍රික් එකේ හිටපු නිසා. කොළඹ හිටියා නම් මම හිතන්නේ මම ඇත්තටම ෆේල් කරන්නේත් නැහැ. හරිද? කොහොම හරි දැන් අපේ අම්මත් මාර වොරිඩ් දැන් මේ ළමයා මට අක්කා කෙනෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. ඒගොල්ලන්ට පුළුවන් අපේ අක්කට එහෙම හොඳට ඒ කාලේ පුළුවන් මැත්ස් අන්තිමට යාට අන්තිම වෙනකොට පොඩ්ඩක් ඒ පැත්ත මේව වෙලා එයා බයෝ කරේ ඊට පස්සේ මේ කොහොම හරි අම්මා හැමත් හෙන වොරිඩ් දැන් මේ ළමයාට ඇයි මේ ගණන් බැරි. එහෙම හෙන ප්‍රශ්න. කොහොම හරි ඒක 6 7 වගේ යනකොට දැන් මං තනියම වැඩ ටික අල්ලගෙන සෙටල් වීගෙන යනවා. ඊට පස්සේ 8 වගේ වෙනකොට 8 9 වගේ වෙනකොට මට නිකන් ටර්ම්ස් තුනටම මැත්ස් පේපර් එකට ලකුණු 100යි. මම ඔක්කොම මම තනියෙන් ඩිවලොප් වෙච්ච දේවල්. ඒ කියන්නේ මම මගේ තැන තේරුම් අරගෙන නැතුව මම අර ඉපදෙනකොටම මට ගොඩාක් මොලේ තිබිලා යාළ මුල කාලේ ඉඳන්ම ජීනියස් එහෙම මිනිස්සෙක් නෙමෙයි මම. ඊට පස්සේ කොහොම හරි තමයි මම O levels වලින් පස්සේ තමයි දේවබාලිකා වලට ආවේ. දේවබාලිකා ඇවිල්ලා ඉවර වෙලා මම කොහොම හරි අන්තිම වෙනකොට මට ස්කූල් සෙකන්ඩ් බෙස්ට් රිසල්ට්ස් ගන්න පුළුවන් වුණා A levels වලින්. ඒ හැමදේම මට හම්බුනේ මම අර සබ්ජෙක්ට් එකකට තිබ්බ පැෂන් එක නිසා. ඊට පස්සේ තමයි මම ඇත්තටම කිව්වොත් ඉන්ජිනියර් කියන කෙනෙක් වෙන්න ඕනේ කියලා. එහෙම ඇත්තටම මගේ ස්ට්‍රෝං ගෝල් එකක් ආවේ. එහෙම නැත්නම් මට කාලෙන් කාලෙට අර එක එක අදහස් තිබ්බා. අය අර හැමෝටම තියෙනවා වගේ මම ડોක්ටර් කෙනෙක් වෙනවා. ඊට පස්සේ පොඩි කාලේ හරි දාන්න ආසෙ හින්දා ටීචර් කෙනෙක් වෙනවා කියලා හිතුවා. ඊට පස්සේ ඩාන්ස් කරන්න කැමති හින්දා ඩාන්සින් ටීචර් කෙනෙක් වෙනවා කියලා හිතුවා. ඔහොම පිස්සු කතා තියෙනවා වගේ. මේ ඊට පස්සේ කොහොම හරි අන්තිමටම අර මම බිල්ඩ් කරගත්ත මගේ මේ එඩියුකේෂනල් ස්ටේටස් එකක් නිසා තමයි මං හිතුවේ හරි දැන් තමයි මම මගේ පාත් එකේ ඉන්නේ. මම දැන් කරන්න ඕනේ මේ දේ. මම අර සබ්ජෙක්ට් එකට අර මම කියන්නේ මාර විදිහට ඒ සබ්ජෙක්ට් එකත් එක්ක බැඳලා හිටපු නිසා ඒක මම සෑහෙන විදිහට අර ආදරෙන් කරා. ඒක හින්දා තමයි අත්‍තරම කිව්වොත් මම මගේ දැන් මං ඉස්සරහට මගේ කැරියර් එක විදිහට තෝරගන්න දෙයක් වුණත් ඒ හැම දෙයකට මේ දේ හැදුනේ මේ එන්වයරන්මන්ට් එක හැදුනේ සබ්ජෙක්ට් එකක් වෙනුවෙන් තිබ්බ ආසාව නිසා. ඉතින් ඇත්තටම අපි දෙයක් කරනවා නම් හරි ආසාවෙන් ආදරෙන් කරන්න ඕනේ. එහෙම නැත්නම් අපි කිසි දෙයක අර අපි හිතන තැනට එන්නේ නැහැ. මොකද දන්නවද මේ එක තැනක් එනවා අනිවාර්යෙන් ඕක ගොඩාක් අමාරු වෙනවා. ඔව්. ඒ කියන්නේ අපි ඇත්තටම මේක දන්නවා බිස්නස් එකක් කරද්දී ස්ටාර්ට් එකක් කරද්දී උනත් එහෙමමයි. ඉතින් මට පර්සනලි ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා ඔය A level කරන තැනදිත්. එක තැනක් එනවා ඕක ගොඩක් අමාරු වෙන අතාරින්නේ නැහැ. අද ඒ වෙලාවේදී ඔයාට තියෙන ගෝල් එකයි ඔයා එක කොච්චර කමිටඩ්ද අතාරින්නේ නැද්ද? අන්න ඒ දේවල් තමයි ඒ ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් එක තමයි ඇත්තටම ගොඩක් වැදගත්. අර මේ දැන් හිමසරාගේ ස්ටෝරි එකේ කිව්වා දැන් සබ්ජෙක්ට් එකට යාගේ තියෙන ආසාව. ඇත්තටම බැලුවා දැන් අර මේ තමන් දැන් ඒකම රිවිගුල කිව්වා මේ අර ඒකට තියෙන මේ ආසාව නැත්තම් තමන්ව ඩ්‍රයිව් වෙන්නේ නැහැ කියලා. හැබැයි අර දැන් හිමසරාගේ ස්ටෝරි එක ගත්තට පස්සේ දැන් මගේ ස්ටෝරි එක ගත්තට පස්සේ මම මැත්ස් කරේ මැත්ස් වලට තියෙන පියෝ ආසාව හින්දා නෙමෙයි. මම මැත්ස් කරලා මම දැක්කේ ඉංජිනියර් කෙනෙක් වෙන්න තියෙන ආසාව හින්දා තමයි මම ඒක හරියට කරේ. ඒකට දැන් මම A level කරන තමයි මම A level කරන කාලේ මගේ ආසම සබ්ජෙක්ට් එක මැත්සුත් නෙමෙයි. මම ආසාවෙන්ම කරේ කෙමිස්ට්‍රි. ඒත් අර මේ මම A level කරලා මම දන්නවා මේ A level කරලා මෙතන හරි රිසල්ට් එකක් ගත්තොත් මම යනවා ඉංජිනේරින් ෆැකල්ටි එකට කියන එක මම මේක දැන හිටියා. මම නිකන් අර අන්තිම කාලේ දැන් මට කවදාවත් ඕනේ උනේ නැහැ පන්තියේ පළවෙනියා ඉන්නවත් අයිලන්ඩ් ෆස්ට් එන්නවත් දිස්ත්‍රික් රෑන්ක් දාන්නවත් එහෙම ඕනේ උනේ නැහැ මට. හරිද? මම දැනන් හිටියා මම මෙන්න මේ වගේ රෑන්ක් එකක් ගත්තොත් මම ඉංජිනේරින් ෆැකල්ටි එකට යනවා. හරිද? ඒකට මම පොඩි ඇනලිසිස් එකකුත් කරා ඒ දවස්වල මේ ඔය A level රිසල්ට්ස් මේ ගන්න පුළුවන් PDF වගේ මේ තියෙනවානේ. ඔව්. මේ ඒ වගේ ඔය ඉසෙට්ස්කෝ අරවා මේවා මේ තියෙන පොඩි ඇනලිසිස් එකක් වගේ තියෙන එකක් රිලීස් කරනවා. මේ නෑ කැම්පස් පොත නෙමෙයි. අර ඩේටා තියෙන මේකක් රිලීස් කරනවා මේ එක්සැමිනේෂන් ඩිපාර්ට්මන්ට් එකේ පොඩි ඇනලිසිස් එකක් වගේ මේවා මෙච්චරයි තිබ්බේ කියලා. ඕක මේ මම Excel එකකට දාලා ඕකෙන් හදලා බලලා කොච්චර ලකුණක් ගන්න ඕනේද මේ වගේ සෙට් ස්කෝර් එකක් ගෙන්න අරවාද මේවාද කියලා මම ඒවත් හදලා බලුවා. හදලා බලලා දැන් මේ ගත්තට පස්සේ මම ඒ ඩේටාත් එක්ක හිතුවට පස්සේ දැන් කොළඹ 100 ඇතුලේ හිටියොත් මොරටුවට එන්න පුළුවන්. හරිද? මම මොකද කරේ මම
කළම්බෝ 100 කියලා කොලේක ප්‍රින්ට් කරලා මම ගහගත්ත කාමරේ බිත්තියේ. හරිද? මම එක නෙමෙයි. මේ අයිලන්ඩ් ෆස්ට් එන්නවත් මේ කවුරු වෙන්න කියලා නෙමෙයි. මම කළම්බෝ තාමත් තියෙනවා කාමරේ මං හිටින් ගලවලා නැහැ. හරිද? කියන්නේ දැන් කැම්පස් ආවට පස්සේ මම ගෙදර ගිහිල්ලා තියෙන ප්‍රමාණය එහෙම අඩුයිනේ. සාමයේ කාපු ටික තියෙනවා. හරිද? මේ කළම්බෝ 100 කියලා ගැව්වා. හරිද? අපි ගියපු වෙලේ පෙන්නුවේ නෑනේ. තිබ්බා. මේ ඔන්න ෆොටෝ එකක් දාමු මේකට. අපි ෆොටෝ එකක් දාමු. මේ ගැහුවා මගේ රෑන්ක් එක අන්තිමට කළම්බෝ 125. පොඩ්ඩක් කියනකට වුණා. හැබැයි මේ කළම්බෝ 125 තමයි රෑන්ක් එක. ඉසෙට් ස්කෝර් එක 2.2478. 2.24. අපි දෙන්නගෙත් කතා කරමු මෙයත් එක්ක. නෑ නවඩ ඊට වැඩි වෙන්න ඕනේ. 2.4 ගානන්නේ මම හිතන්නේ. මතක නෑ. මේ එතකොට අර මම විස්තර කරගෙන ගියේ අර ඔයාව ඩ්‍රයිව් වෙන මේක වගේ සබ්ජෙක්ට් එකට තියෙන ආසාවම විතරක් වෙන්න ඕනේ නෑ. එතනින් එහාට ගියාට පස්සේ මේ අර ඔයාගේ පැෂන් එක මොකක්ද කියන එක ඔයා මේ වෙලාවේදී අඳුර ගන්න ඕනේ. අර එහෙම නැතුව ඔයා නිකන් A level කරන්නම් වාලේ සබ්ජෙක්ට් එකක් තෝරගත්තා කියලා නම් කිසිම වැඩක් වෙන්නේ නෑ. මේ ඒක තමයි මුලින්ම ඕගොල්ලෝ දැන් මේ ඉන්න මොහොතේ ඕගොල්ලෝ මේ තමන් තනියම මේ තේරුම් ගන්න ඕන දේ තමයි අර මං නිකන් හිතන්නකො මම මොකටද මේ ලෝකේ ජීවත් වෙන්නේ කියලා හිතන්නකො නිකන් අර අපි කියන්නේ නිකන් ඉඳලා නිකමෙක් වෙන්න ඕනේ නෑනේ ඔයාටත් මොනවා හරි ස්කිල්ස් ටිකක් තියෙනවා ඔයාට යුනික් මේ දේවල් ටිකක් තියෙනවා ඒ දේවල් ඔයා මොකටද යූස් කරන්නේ ඔයාට මොකද්ද මේ ලෝකෙට වාට කරන්න ඕනේ දේ කියලා නිකන් හිතලා බලන්න ඔයා ආස මොන පැත්තටද ඒක හිතලා බලන්න. ඔයා දැන් O level කරලා ඉවර වෙලා A level වලට ඔයා මේ තෝරගන්න සබ්ජෙක්ට් එක මේ නිකන් අර අයියත් මේක කරා මේ අයියත් මේක කරනවා මාත් කරනවා නැත්නම් මගේ යාළුවත් මේක කරනවා මෙයත් කරනවා ඒකින්ද මාත් මේක කරනවායි කියන එකෙන් එපා. මේ එතනින් එහාට ගිහලා ඔයාලට තව මේ කරන්න පුළුවන් කියන්නේ අර ආසාවත් එක්කම ඔයගොල්ලෝ පොඩක් මේ හොයලා බලන්න ඉකිගායි කියලා මේ ෆ්‍රේම්වර්ක් එකක් එහෙම තියෙනවා මේ ඔතන ඔයා හරියට ඔය සබ්ජෙක්ට් එකක් එක මේ පැත්තක් තෝරගනිද්දි ඔයාලට පොඩි මේකක් කරලා බලන්න පුළුවන් මේ ඉවැලුවේෂන් එකක් කරලා බලන්න පුළුවන් මේ අර ඒ වගේ දේවල් කරලා හරියට හොයාගන්න මේ ඔයාගේ පර්පස් එක මොකක්ද කියලා ඔයාගේ ලයිෆ් එකේ ඔයාගේ පර්පස් එක මොකක්ද මම වැඩිපුර ආස මොනවටද මට මේ ලෝකෙට දෙන්න ඕනේ මොකක්ද කියන එක. එතනින් පස්සේ ඔයා තීරණයක් ගන්න හරි දැන් මම මේ මොහොතේ මෙන්න මේ තීරණය ගත්තොත් මට මේ තැනට යන්න පුළුවන්. ඒවට ඔයා අනිත් මේ ඔක්කොම මේ කියන්නේ ඒ හැම සිනාරියෝ එකක්ම ඔයා ඇනලයිස් කරලා බලන්න මේක කළා මෙතෙන්ට ගියොත් මම මෙතෙන්ට යනවා කියලා ලොකු ප්ලෑන් එකක් ටිකක් හදලා බලන්න හදලා බලලා ඔයාලට මොකද්ද හොඳම පාත් එක කියන එක ඔයා හරියට අයිඩෙන්ටිෆයි කරගන්න. ඒකට මම පොඩි දෙයක් ඇඩ් කරන්න පර්පස් එකක් ගැන හීනේ විතරක් තිබ්බා කියලා ඔයාට ඒ ගෝල් එකට යන්න බෑ. ඒකට ඔයා සෑහෙන වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකත් ඔළුවේ තියාගෙනම ඔය ප්ලෑන් එක හදන්න. මොකද අර මේ සිලෙක්ට් කරගන්නවා නම් ඔයා ඉන්ජිනියර් කෙනෙක්, ඒ කියන්නේ මේ ස්ට්‍රීම් එකේ ගිහිල්ලා කොහොම හරි මොරටු ඉන්ජිනියරින් යනවා කියන තැනට ගෝල් එක හදා ගන්නවා නම් ඒකත් එක්කම ඔයා ඒකට ලොකු වේට් එකක් එතන තියෙනවා කියන එකත් ඔළුවට දා ගන්න ඕනේ. ඔව් ඒක හරි. කියන්නේ හැබැයි අර පර්පස් එකක් නැත්තම් ඔයා පටන් ගන්න තැනම ඔයා ෆේල්. ඒ කියන්නේ අර ඔයා වැඩ කරත් ඔයාට ඩ්‍රයිව් වෙන්න හේතුවක් නැහැ. ඔයාට හේතුවක් තියෙන්න ඕනේ. හැබැයි ඒ හේතුව අර ඊට පස්සේ තියෙන්න ඕනේ අපිට ඩිසිප්ලින් එක. අනිවාර්යෙන්. මේ ඒ දෙකම එකතු වුණාට පස්සේ තමයි ඔයාට ගෝල් එකට යන්න පුළුවන් වෙන්නේ. දැන් O level මං නිකන් ඔතනින් පොඩ්ඩක් ගන්න එතනට මේ O level මම ඊට කලින් කියන්නම් මේ දැන් ඇත්තටම කිව්වොත් අපි මේ වෙනකොට දැන් මේ පොඩි වෙලාව ඇතුළතදී අපි ඔයගලන්ට ටිප්ස් දෙකක් කියලා තියෙනවා. O levels වලට ඔයගොල්ලෝ O levels ඉවර කරලා A levels වලට රෙඩි වෙන කෙනෙක් නම් අපි ඔයාලට ටිප්ස් දෙකක් කිව්වා. පොඩ්ඩක් අපි මතක් කරලා බලමු මේ ටිප්ස් දෙක මොකක්ද කියලා. පළවෙනි දේ තමයි ඔයගොල්ලෝ කරන දේ ඔයගොල්ලෝ හරියම පැෂන් එකෙන් ආදරෙන් කැපවීමෙන් ඩිසිප්ලින් එකක් ඇතුව කරන්න. ඒ දේ වගේ යාළුවා කරන හින්දා හෝ එහෙමත් නැත්නම් ලංකාවේ ගොඩාක් ඔපචුනිටිස් තියෙනවා කියලා. ඒ කියන්නේ සමහර ළමයි හිතනවානේ මැත්ස් මම කරනවා මට හරි මොක්කින් හරි නවතින්න පුළුවන් වෙන්නේ. එහෙම බෑ. මොක්කින්වත් නවතින්න බෑ. ස්ට්‍රෝං ගෝල් එකක් ඔයාලට තියෙනවා නම් ඔයාලට තියෙන්න ඕනේ මම එක්ක ඉන්ජිනියර් කෙනෙක් වෙලා මම නැත්තම් කවුරු හරි ඩේටා සයන්ටිස්ට් කෙනෙක් හරි වෙලා කවුරු හරි ඔයාගේ ස්ට්‍රෝංලි ඔයා ආදරය කරන බිලීව් කරන තැනක් තියෙන්න ඕනේ මම මෙතනින් තමයි නවතින්නේ කියලා. ඒක නැතුව දැන් සමහර කට්ටිය ඉන්න ඕනේ ලංකාවේ බයෝ කරනවා හැබැයි ඉවර වෙලා අන්තිමට සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර් වෙනවා.
ඇත්තරම කිව්වොත් useless තේරුමක් නැහැ මොන කියන්නේ ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ ලෙවල් පටන් ගද්දිම හිතලා නැහැ ඒගොල්ලන්ගේ ජීවිතේ කොතනින්ද ඒ කියන්නේ ඒගොල්ලෝගේ අර අවුරුදු දෙකේ පොඩි ඒක හෙනම වේස්ටේජ් වේස්ටේජ්යක් තියෙනවා එතන. හැබැයි ඒගොල්ලෝ පස්සේ ඩිසිෂන් එකක් ඉරියට ගිහින් ඔය කියන්නේ හොඳට වැඩේ කරගත්තා අපි දන්නවා. හොඳම නමක් ඕනනම් කියනම් බානුක හරිස්චන්ද්‍ර කියලා අපිත් ඇත්තටම ආදරේ ඔන්ටර්ප්‍රෙනර් කෙනෙක්. ඉතින් එයා එහෙම තියෙනවා. හැබැයි අර හැමතිස්සෙම තමන් කරන දේ අර ඒක ඇත්තටම කිව්වොත් නිකන් 100ට එකක් වගේ හරිම රෙයා කේස් එකක්. ඒකෙ හින්දා තමන් අර මුලින් ඉඳන්ම ඒ දේ කල්පනා කරලා තමන්ට ගැළපෙන දේ තමන්ගේ පේරන්ට්ස්ලා මේ තාක් දුරට ඔයාව ගෙනල්ලා තියලා තියෙන තැනට ඒගොල්ලන්ටත් ග්‍රැටිටියුඩ් එකක් දෙන විදිහට වැඩ කරන්න අන්තිමට සහ ඔයාගේ ෆියුචර් එක ඔයා දකින්න කෙනා වෙන්න try එකක් දෙන්න. ඒ දෙයට පළවෙනි ටර්නින් පොයින්ට් එක ගන්න ඕනේ තැන තමයි මේ තියෙන්නේ. ඒකින්ද මේ තැන අර වැරදි තීරණ අරගෙන මගහරව ගන්න එපා. ඔයා කෙලින් ඉන්න මම කරන්නේ මේක. මං කොමර්ස් නම් මං කොමර්ස් කරන්නේ, මං ආර්ට්ස් කරන්නේ මම මෙයා වෙන්න, මම මැත්ස් කරන්නේ මෙයා වෙන්න, මම බයෝ කරනවා නම් කරන්නේ මෙයා වෙන්න. කියන ඒ තමන්ගේ අර තමන්ට තනියෙන් තීරණයක් ගන්න පුළුවන්, තමන්ගේ ෆියුචර් එක කල්පනා කරන්න පුළුවන් ඒ තනි තීරණේ ගෙදරත් එක්කත් කතා කරලා අත්‍තරම කිව්වොත් ගන්න එක. ඒක ගෙදරත් එක්කත් විතරනේ. ඕක කරද්දි ඔයා තව හොයලා බලන්න අක්කලා අයියා අයියලා එක්ක මේ ඔයාට එහෙම ඇඩ්වයිස් එකක් ගන්න පුළුවන් ඕනම කෙනෙක්ගෙන් අහලා බලන්න තීරණේ ගද්දි. අපි දැන් මෙහෙම කතා කරාට මෙතන ගොඩක් ළමයි ඉන්න පුළුවන් අර ඒකට එක්ස්පෝෂ එක නැති. ඒ කියන්නේ අර මේ අම්මලා තාත්තලා ඒ ගැන ලොකුවට අයිඩියා එකක් නැහැ. ඉස්සරහට යන්න ඕනේ මොකද්ද ගයිඩන්ස් එකක් දෙන්න විදිහක් නැහැ. හැබැයි අර ඒ වගේ මේ උනත් ඕගොල්ලන්ට ඕනෙකමක් තියෙනවා නම් අර මම මෙතෙන්ට යනවා කියලා මේ ඔලන්ට ගොඩක් දේවල් තැන් තියෙනකින් දැන් ඉතින් එක සර්ච් එකයි වාට ඕනේ වාට මොනවාරි හොයාගන්න ඕන්න මේ ඒ වගේම අපි මෙතනදීම කියමු අපේ පහළ කමෙන්ට් සෙක්ෂන් එකෙත් ඕගොල්ලන්ට තියෙන ප්‍රශ්න දාන්න අපි ඒවට ඉස්සරහ පොඩ්කාස්ට් එකකදී අනිවාර්යෙන් උත්තර දෙනවා. ඉතින් රිවිකුල මේ අපි දැන් යමුකෝ අපි අතනම කතා කරන්නේ සබ්ජෙක්ට් එකක් සිලෙක්ට් කරගන්නේ කොහොමද? ඊට පස්සේ සමහර කට්ටිය ඉන්නවා දැන් A level results O level results ගත්තොත් එහෙම අපි තුන්දෙනාටම 9s නේ. අපි තුන්දෙනාටම 9s. සමහර කට්ටිය ඉන්නෝනේ දැන් O level results කියන දේ බලපාන්නේ නැහැ A level කරන්න. එතකොට සමහර වෙලාවට නිකන් ඒ හරිම අඩු ගාණක් තියෙන්නේ. ඒකින්ද ඒ කමන්නේත් නැහැ අපි මේක කරනවා කියන නිකන් අර ඇත්තටම කිව්වොත් එහෙම කිසිම මේ මොනවාද අපි කියන්නේ ඒකට සමහර වෙලාවට අදහසක් නැතුව කිසිම අදහසක් නැතුව අර පහුගිය අධ්‍යාපනයේ කිසිම අදහසක් නැතුව ඒ ලෙවල්ස් වලට සිලෙක්ට් කරගන්න ගතියක් දැන් ළමයිගේ තියෙනවා. හැබැයි මම එහෙමනම් හිතනවා දැන් දැන් ඒ ලෙවල්ස් ඉවර වුණාට පස්සේ මට එහෙමනම් දැනුණා නිකන් පේ වෙලා ඒක අතහැරියා වගේ හැඟීමක්. හරිද? මට ඒ කියන්නේ දැන් අපි අර පේ වෙලා හිටිය ටයිම් එක අර ඒ කියන්නේ ඒක මාර ඩිසිප්ලින් එකකින් කරන්න ඕනේ දෙයක් නේ. දැන් වැඩි ඕනේ නැහැ. මම පොතක් උනත් පාවිච්චි කරන්නේ හරිම ඒ කාලේ මාර පිළිවෙල. මගේ පොතේ පිටිපස්සේ පිටුවවත් කැත නෑ එහෙම. ඒ කියන්නේ මම හැමතිස්සෙම හිතන්නේ ඒක තමයි මගේ පොතේ හાર્ට් එක වගේ තැන තියෙන්නේ කියලා. අර හැමතිස්සෙම මම ඒක කටු වැඩ කරන්නවත් එහෙම නෙමෙයි. පොත් ටික උනත් ලස්සන්ට පිළිවෙලට කර මේ තියලා අර වීක් එකේ වැඩ ටික වීක් ඒ කාලේ තමයි ඔය හරියට hina යනවා කියද්දි. ඒක හැමෝම එහෙම වෙන්න ඕනේ නෑ කියලා මට කියනවා. එහෙම වුණාට මේ අතර මමත් හැබැයි ඒ කාලේ පිළිවෙලකට වැඩක් කරගෙන මගේ මම සබ්ජෙක්ට් එකකට ගන්න හැම පොතක්ම මේ අර පොතේ මේ කියන්නේ මේ පැත්තේ දාර තියෙන්නේ මෙහෙම පෙරලද්දි මේ පැත්තේ දාරේ ඒක ෆිසික්ස් පොත් කහ පාට කොලයක් මම අලවනවා මේ කෙමිස්ට්‍රි පොත් රතු පාට එකක් අලවනවා මැත්ස් පොත්වල කොළ පාටයක් අලවනවා මම මේ තීරු කපලා ෆයිල් එක දාගෙන ඉන්නවා අලුත් පොතක් ගත්ත ගමන් අලවනවා පොත් ටික නම්බර් කරලා තියෙන්නේ ඔක්කොම රාක්කේ උඩ පේලිය තියෙන්නේ මැත්ස් දෙවෙනි පේලිය තියෙන්නේ ෆිසික්ස් ඊළඟ පේලිය තියෙන්නේ කෙමිස්ට්‍රි මගෙත් ඒ පුරුද්ද තිබ්බා ඔය මේ කැටගයිස් කරන එක. හැබැයි පොතක් ඇතුළ ගත්තොත් අර මම ඉගෙන ගන්න ඉදීද මේ මම අර ගොඩක් ඒක කටු වැඩ කරලා සමහර වෙලාවට මම අර මේ පොත් නෝට් එකේ මේ නෝට් එකේ මම පාවිච්චි කරන මේ නෝට් එකේ උඩ ලියපු කටුවට ලියපු දේ තමයි මට අර මතක හිටින්නේ අර මේන් මේකට. ඉතින් අර මම ගොඩක් වෙලාවට කරපු දේ ඒක ඉතින් ඇත්තටම වෙනස්. එක එක්කෙනාගේ එක එක්කෙනාට වෙනස්. දැන් ඒක හිත තමයි අපේ තුන් දෙනෙක් අදින්නේ. ඒක හිත අපිට අදහස් බෙදාගන්න. කියද්දි මම ඒක කියන්නේ මම හරියට දෙයක් ඉගෙන ගන්නවා නම් මම පොත කනවා කියලා. හරිද? ඒක අපි දැකලා දිනවා රිවියුවල පොත කොහොමද තියෙන්නේ කියලා. ඒක ඉතින් ඇත්තටම තුන් දෙනාට වෙනස්. ඒකින්ද තමයි අපි තුන් දෙනෙක් ඉන්නේ අද ඔයගලන්ට ගොඩක් අයිඩියාස් ගන්න පුළුවන්. හැබැයි අර මමත් මේ සවිනු කිව්වා වගේ තමයි මම
මැත්ස් නම් තිබ්බ මගේ දම්පාට පොට් ටිකක් තමයි මට ඒකට තිබ්බේ. ෆිසික්ස් නම් රෝස පාට පොට් ටිකක් තිබ්බේ. කෙමිස්ට්‍රි නම් කහ පාට පොට් ටිකක් තිබ්බේ. අර එහෙම අර පොත් විතරනේ මම ඒ කියන්නේ කවර දාලා එහෙම නෙමෙයි. කවර දාලා එහෙම නෙමෙයි. ඒ කියන්නේ ඉටි කවරේ දැම්මා. අර පොත ගන්නකොට මම පොඩ්ඩක් අර වෙන් කරලා ගත්තා. හැබැයි මම ඒ ටික පිළිවෙලට හොඳට පේපර්ස් ටික උනත් අපි ක්ලාස් එකකට ගිහිල්ලා පේපර් එකක් කරාට පස්සේ ඒකේ මාක්ස් අරගෙන ඒක රිවයිස් කරගෙන ඒ සම්පූර්ණ වැඩේම කරනවා. බොරුව කරන්නේ නැහැ එතන. කරන දේ පිළිවෙලටම කරා. එතකොට දැන් මම හිතන විදිහට අපි ඔය කතා කරන්න ආවේ මේ ඕලෙවල් මේ රිසල්ට්ස් බලපානවද කියන දේනේ රිවිකුල. දැන් මම නම් හැමතිස්සෙම හිතන්නේ අර ඕලෙවල් රිසල්ට්ස් වල අන්තිමට එන ප්‍රතිඵලයත් ඇවිල්ලා යම්කිසි කමිට්මන්ට් එකක ප්‍රතිඵලයක්. එතකොට සමහර කට්ටිය හිතනවානේ ඒක ලොකුවට මුමනාවක් නැහැ ඒ ලෙවල්ස් කරන්න කියලා. ඕගොල්ලෝ මොකක්ද ඒක ගැන හිතන්නේ? රිවිකුලගෙන් පටන් ගමුකෝ අපි. ඔව් මෙහෙමයි. මම හිතන්නේ ඕලෙවල් කියන එක මන් දැකපු සහ මම කරපු මගේ යාලු උඩම රෑන්ක් සමහරලට ආනන්දේ. හැබැයි පොදු ගතිගුණයක් තමයි එතන තියෙන ඕලෙවල් වලට ගොඩක් වෙලාවට අපි ගොඩක් කැප කරන්නේ අන්තිම කාලේ. ඔව්. අන්තිම කාලේ කියන්නේ බර්ස්ට් එකක් එතන තියෙන්නේ මේ මෙහෙම ෆ්ලැට් ග්‍රාෆ් එකක් නෙවෙයි අන්තිම මොහොතේ ඇවිල්ලා පීක් වෙන ග්‍රාෆ් එකක් තමයි ඒ හරිය අර උත්සාහය අපි ග්‍රාෆ් එකක් ඇඳොත් තියෙන්නේ. මේ ඔව් ඉතිහාසයේ පොතම දවස් දෙකෙන් කියවනවානේ අගේ ළමයි මුලින් විභාගයට කලින් දවස් මම මට මතකයි හිස්ටරි දවසට කලින් දවසේ මම 10 වසරේ පොතත් බලලා 11 වසරේත් පොතත් බලලා ගියේ. ඔව් ඒ වගේ අර බර්ස්ට් එකක් තියෙන්නේ. හැබැයි මේ දැන් A level ගත්තොත් ඕගොල්ලන්ට තේරෙයි සිටුේෂන් එක සම්පූර්ණයෙන්ම වෙනස්. එතකොට දැන් අර ඒ වගේ බර්ස්ට් එකක් යටතේ වැඩ කළා තමයි ඔය ආපු රිසල්ට් එක ආවේ. ඩිසිප්ලින් එකක් යටතේ වැඩ කරපු ප්‍රමාණය ගොඩක් අඩුයි. ඉගෙන ගන්න එක තමයි ඔය එක මේකකට වෙන්නේ. ඔය පාඩම් කරනවා කියන එක A level වල කන්ටිනියස්ලිම කරන්න ඕනේ දෙන්නේ. ඒක අරක තියෙන්නේ බර්ස්ට් එකක් විදියට. ඉතින් එතනින් මනින්න බෑ මෙතනට දෙන කැපවීම. ඒ වගේම එතන ස්කැටර්ඩ් වර්ක් තියෙනවා. ගොඩක් දේවල් වල වැඩ කරනවා. ඒ කියන්නේ හිස්ටරි, කෙමිස්ට්‍රි අර අපි කිව්වා වගේ සබ්ජෙක්ට්ස් ගොඩක්. ඊට වඩා මෙතන ස්පෙෂලායිස් සබ්ජෙක්ට් තුනක් ඒ තුන ගොඩක් අමාරුයි. ඒ තුනේ ගැඹුරටම යනවා. හැබැයි මෙතන ලිමිටඩ් සබ්ජෙක්ට්ස් ටිකක් තියෙන්නේ. ඒ ටික අපි හිතමුකෝ මැත්ස් කරන කෙනෙක්ට highly analytical subjects ටිකක් තියෙනවා and ලොකු workload එකක් තියෙනවා. සමහර වෙලාවට හැම පාඩමක්ම එකිනෙකට connected අර ඔක්කොම මතක තියෙන්න ඕනේ. හැමදාම පාඩම් කරන්න ඕනේ. අන්න ඒ වෙනසට ළමයි පුරුදු වුණොත් මම දැන් personally දන්න ගොඩක් අයත් ඉන්නවා O level කාලේ අර සමහර වෙලාවට maths කියන විෂයක එහෙම science ඒගොල්ලෝ හොඳට කරගෙන තිබ්බා. අර එහෙම 9s එහෙම නැති ඕන තරම් කට්ටිය A levels වල සම්පූර්ණ අනිත් පැත්ත ගහපු ස්ටෝරිස් ඕනතරම් තියෙනවා. මගේ ඩිපාර්ට්මන්ට් එකෙත් එහෙම කෙනෙක් ඉන්නවා. ඒ ලෙවල් වලට ඉතාලම O level වලට ඉතාලම අඩු රිසල්ට් එකක් තිබිලා ඒ ලෙවල් වලදී කොහොම රිසල්ට් එකක්ද අපි පොඩ්ඩක් කට්ටියට හිතන්නේ ඒ එකක් ඉතින් ඔක්කොම නිකන් BC තියෙන රිසල්ට් එක. ඒ කියන්නේ math science වලටත් BC වගේද? ඒකත් වෙන්න පුළුවන්. එච්චර ටිකක් අඩු රිසල්ට් එකක් මම ඒක අහද්දි මගේ හොඳ යාළුවෙක්. හැබැයි ඒ ලෙවල් වලදී සම්පූර්ණ වෙනසක් කරලා එයා කුරුණෑගලින් තමයි විභාගෙට ලිව්වේ. මේ ඉතාම හොඳ රිසල්ට් එකක් දාලා ඊට පස්සේ කැම්පස් එකටත් ඇවිල්ලා ලොකුම රිසල්ට් එකක් දාලා ඉලෙක්ට්‍රොනික්ස් කරන්නත් තේරුණ කෙනෙක් එයා. ඉතින් අර එයාගේ එතකොට තනිකරම ජර්නි එක වෙනස් වුණේ එයා A level වලදී එයාගේ මයින්ඩ් සෙට් එක වෙනස් කරන් මේ වැඩේට බැස් එකකින්. එතකොට දැන් එයා O level කාලේ වෙලා තින්නේ එයාට නරක යාළුවෝ අපි කියන්නේ රිලේෂන්ෂිප්ස් ඔය හැම එකම එයා හරිම මේ සීරියස් ලයිෆ් එක නෙවෙයි එතනදී මේ මේව කරලා තියෙන්නේ. හැබැයි අනවශ්‍ය දේවල් ගොඩක් කරලා තිනවා. ඊට පස්සේ ඒ ලෙවල් වලදී ඒ ආගේ අප්‍රෝච් එකේ ලයිෆ් ස්ටයිල් එක සම්පූර්ණ වෙනස් කරලා එයා වෙනසක් කරලා අර ඔයාගේ ජීවිතේ සීරියස් අරන් තිනවා. ඉතින් මං හිතන්නේ ජීවිතේ සීරියස් කියන එක දැන් තේරුම් ගන්න ළමෙක්ට අනිවාර්යෙන් ඔයා මොන මට්ටමේ හිටියත් අර චේන්ජ් එක A level මේ අවුරුදු 2.5 ඇතුළත කරන්න හොඳටම ටයිම් ඇති. ඔයා සමහරට O level maths එහෙමත් බැරි කෙනෙක් නම් A level maths කරාට O level maths නුත් බැරි කෙනෙක් නම් මේ කාලේ ඔයා වැඩිපුර වැඩ කරන්න ඕනි. අර ටිකත් අල්ලගෙන මොකද ඒ concepts පාවිච්චි වෙන ගොඩක් දේවල් තියෙනවා. ඔව් ඔව්. ඔයාට න්‍යාස දෙකක් ගුණි කරගන්න බැරි නම් A level log බලන්න බැරි නම් ඔයාට A level වලදී ඒක ආයිත් හිර වෙනවනේ ඔයා ඒ පාඩමේදී. ඉතින් අර ඒ දේවල් රිවයිස් කරගෙන ඔයාට මෙතනදී ඒටික ආයි පොඩ්ඩම් ප්‍රිවයිස් කරගෙන සෙට්ටෙන්න්න වෙනවා. ඒක්ස්ට්‍රා කැපවීම කරගෙන මේකෙද අර වාකයන් මං කියන මයින් සෙට් එක වෙනස් කරගෙන මේකට මුණ දෙන්න ළමෙක්ට කිසි මවුලක් නෑ.
මේ ඔයාගේ ඕලෙවල් රිසල්ට් එක දෙක දෙකක් මෙතන ඒ කියන්නේ ඕකේ අනිත් පැත්තත් වෙන්න පුළුවන්. සමහර වෙලාවට 9As 8As වගේ හොඳ රිසල්ට්ස් අරගෙන කෙලින්ම අනිත් පැත්ත යන ළමයිනොත් ඉන්නවා. ඉන්න එහෙම අය ගොඩක් ඉන්නේ. ගොඩක් ඉන්න එහෙම ගොඩක් ඉන්නවා. ගොඩක් ඉන්නවා. ඔව් ඔයාට දැන් ඔයගොල්ලන්ට 9S ආවා කියලා හිතන්න එපා මම හරි දැන් ඉංජිනියරින් කියලා. ඔය ඔය පොඩි දෙයක් ඇති ඔයගොල්ලන්ගේ මුළු ඔව් අර නිකන් අර 9S ඇවිල්ලා ලොකු ඊගෝ එකක් ඇවිල්ලා එහෙම වුණොත් එහෙම එතනින්ම ඉවරයි. අනිවාර්යෙන්ම එතනින්ම මේ වෙනවා. ඒක හින්දා අර ඇත්තටම රිවිකුල කිව්ව දෙයට මැට් කරන්න ඇත්තටම වෙන්න ඕනේ. ඔයගොල්ලන්ට රිසල්ට් එක කොහොම වුණත් ඔයගොල්ලන් හිතනවා නම් මට මගේ ඉතුරු කාලේ චේන්ජ් කරගන්න පුළුවන්. මට මුලින් ඉඳන්ම වැඩ කරන්න පුළුවන්. මේ හැමදේමටම ඔයාලා හිතනවා නම් මට සෙල්ෆ් කමිට්මන්ට් එකක් දෙන්න පුළුවන්. ඩිසිප්ලින් එකක් එක්ක වැඩ කරන්න පුළුවන් කියන දේ. අන්න එහෙනම් දැන් පටන් ගන්න ටයිම් එක. පටන් ගන්න ඔයගොල්ලන් ඇත්තටම වැඩ කරොත් අර මං කිව්වා වගේ කලිනුත් ඔයගොල්ලන් නිකන් අවුරුදු දෙකක අර අපි පේ වෙනවා කියලා මස් මාළු කන්නේ නැතුව අර මනම් කළා නිකන් අර බාර ඔප්පු කරන්න යනවා වගේ එකක් තියෙන. අන්න එහෙම එකකින් ගැලවුණා වගේ නිදහසක් දැනේ. මම නම් කියන්නේ හැමතිස්සෙම අන්නේ දෙන අර වාගේ උපරිමය කරන්න මම හිත හදා ගන්නවා කියන තැනේ ඉඳන් වැඩ කරන්න පටන් ගන්න. ඒක තමයි වෙන්නේ. ඒක තමයි sacrifices. ඒව කරන්න පුළුවන් වෙන්න ඕනේ මේ අවුරුදු දෙක ඇතුළත. ඔව් ඒ කියන්නේ දැන් අම්මලා පාටිස් වලට යනවා ට්‍රිප් යනවා අර එහෙම යනවා නම් ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ නෑ අත මට ක්ලාස් එකක් තියෙනවා. ඒනේ මේ මන්නම් දකින්න විදියට දැන් මගේ පර්සනල් මේ ගත්තොත් එහෙම අර මේ sacrifices කියන එක මේ අර එක්ස්ට්‍රීම් එකකට sacrifices කරලා මෙතෙන්ට ආපු ගමනක් නැහැ මගේ. හැබැයි මම බිලීව් කරපු දේ තමයි කරන වැඩේ හරියට කරන එක. මේ අර සහ මම බාහිර අමතර වැඩ මේ කරා අමතර වැඩත් කරා ඒ ලෙවල් කාලේ. මේ ඒ කරලා මේ ඒ මාත් ෆස්ට් ෂයි එකෙන් කැම්පස් ආවා. ඒ කාලේ අර මම බිලීව් කරපු දේ තමයි අර අපිට මේ ජීවිතේ කොයි වෙලාවකවත් මන්නම් දකින්නේ මේ මම හිතන්නේ මේ ඔයගොල්ලොත් ඒක try කරනවා නම් හොඳයි. මේ කොයි වෙලාවකවත් අපිට එක දෙයක් කරන්න කියලා හම්බෙන්නේ නැහැ. ඒක නිසා මේ මම කියන්නේ A level කාලෙත් ඔයගොල්ලෝ A level වලට සීමා වෙන්න එපා. A level කරන වැඩේ හරියට කරන්න. ඒ කියන්නේ ක්ලාස් ගියොත් ක්ලාස් එකේ ඉඳලා ඒ දේ හරියට ඉගෙන ගන්න මේ දෙන homeworks කරන්න. homeworks ගොඩක් කට්ටිය homeworks කරන්නේ නැහැ නේ. දැන් මම සාර්ථක වෙන්න මම හිතන්නේ මට වෙච්ච එක දෙයක් තමයි අර දැන් මගේ යාළුවෝ හිටියා මාත් එක්කම එක පේලියේ ඉඳගත්ත මේ දැන් මේ සතියේ දෙන වැඩ ටික මම ගෙදර ගිහලා කොහොම හරි කරනවා. ඒ කියන්නේ ඒ ටික සමහර වෙලාවට අර මේ වීක් එකේ ඉවර වෙලා ඊළඟ සඳුදාංගහරුවාද නෙවෙයි කියන්නේ සමහර විට ඊළඟ මේ සිකුරාදා තමයි කරන්නේ. ක්ලාස් යන්න ඕන වෙන්න තියලා. හැබැයි ඒ නැතත් බැරි වුණත් ක්ලාස් එක පටන් ගන්න කලින් හරි ගිය සතියේ දුන්න හෝම්වර්ක් ටික ඒ වැඩ ටික කරලා තමයි මම ක්ලාස් එකේ ඉතුරු ටිකට ගියේ. අර එතකොට අර ඒක හරියට වෙච්ච හින්දා මුලේ ඉඳන් අගට යද්දි අර මේ අමුතුවෙන් දඟලලා කරන්න කියලා දෙයක් අපිට ඉතුරු වෙන්නේ නැහැ. මටත් ඕකට හොඳ කතාවක් තියෙනවා මම කියන්න. ඔය දෙනා කතා ටික අපි ෂෙයා කරගෙන ඉමුකෝ. මේ එතකොට අර මට කියන්න ඕනේ උනේ ඔයගොල්ලෝ අර sacrifices තියෙන්න ඕනේ. හැබැයි ඒක එක්ස්ට්‍රීම් එකකට යන්න එපා. මේ A level විතරක්ම නෙමෙයි ජීවිතේ කියන්නේ. A level විතරක් ඔයා ජීවිතේ කරගත්තොත් එහෙම අවුරුදු දෙක යද්දි ඔයා හෙම්බත් වෙලා ඉන්නවා. ඔව් මෙහෙමයි. එතන sacrifices කියලා මම මීන් කරපු එක දෙයක් තමයි අර දැන් ගොඩක් යාළුවෝ ඉන්නානේ ඔය වගේ. ඔයාට ඇත්තටම කිව්වොත් ඒ පැත්තේ එක්ස්පීරියන්සස් තියෙනවා නේද? එතකොට දැන් නෑ ඔය ඇත්තටම හැම කාණ්ඩෙම ළමයි ඉන්නවනේ. එතකොට දැන් සමහරට ඔයාට මේ මොහොතේ sacrifices කියද්දි තව දෙයක් තමයි relationships උනත් ඒ කියන්නේ එහෙම කරලා හොඳට කරගන්න අය ඕන තරම් ඉන්නවා. මට එහෙම sacrifice කරන්න දෙයක් තිබ්බේ නෑ. මේගොල්ලෝ තිබ්බද? එයාට sacrifice කරන්න දේවල් ගොඩක් තිබ්බා. ගොඩක් තිබ්බා මට නම්. එතකොට අර ඒ වගේ මේ නරක දේ කියන්නේ ඔයාගේ මේ ගමනට මේක බාධා වෙන දෙයක් කියලා හිතුනොත් ඔයාට ඒක choose කරගන්න නැතුව නෑ. මම මේ මොහොතේ මේක කරන්නේ. දැන් සමහර වෙලාවට ඒක ඒ වෙලාවට ඒ sacrifice එක ඒ වෙලාවටයි හොඳ නැත්තේ. ඉස්සරහ කාලෙකදී ඒක ගන්න පුළුවන්. දැන් මේ ඒ වගේ දෙයක් තමයි මම මීන් කරේ අර ඒ වගේ sacrifices කරන්න ඔය සමහර يعني මේ දේවල් කරන්න මේක මං හරියට කරගත්තොත් මේ දේ මට ඉස්සරහදී nothing
කියන දේවල් තියෙන ඒ කියන්නේ අපි ඇත්තටම කතා කරන්න ඕනේ ඒ ගැනත් අපි ඒක නිකන් පස්සකට තියලා තියන්නේ නැතුව ඇත්තටම ඔය රිලේෂන්ෂිප් ඊට පස්සේ අපි හිතමුකෝ යාළුවෝ කියන දේ උනත් සමහර දැන් බොයිස්ලාට එහෙම ගොඩක් ඉන්න පුළුවන් පාටිස් වලට යන එහෙම නැත්තම් මොන හරි ඩ්‍රින්ක්ස් ගන්න ඔහොමම කට්ටිය ඉන්න පුළුවන්. ඉතින් ඇත්ත කතාව ඒක සාම මොකද ඕගොල්ලෝ මේ කාලේ නිදහස වැඩි නිදහස වැඩි ඇත්තටම ඊට පස්සේ අර නිකන් අර මේ නිදහස නිකන් එකපාර වැඩිපුර එකපාර හම්බෙන්න කාලයක් වගේ තමයි. අර ඉඳලා ටිකක් වැඩිපුර නිදහස හම්බෙන කාලයක් වගේ තමයි එළවලු කාලේ කියන්නේ. අර ඇත්තටම කිව්වොත් මේ කාලේ පේරන්ට්ස්ලාත් ඔයාලා පස්සෙම නෑනේ. මගේ යාළුවෝ සෙට්ටක් හිටියා මේ ඒගොල්ලෝ නුගේගොඩ පන්ති යනවා කියලා ගියේ මේ කෙලින්ම අර ඒක ළඟ තිබ්බා ගේම් ගහන්න එතනට. ඉතින් අර ඒ වගේ දේවල් ඔයාලට තේරෙනවනේ කොහොමත් රෙඩ් ෆ්ලැග් එකක් කියලා. ඔව්. ඉතින් ඒ වගේ දේවල් සැක්‍රිෆයිස් කරන්න තමයි කරන්න ඕනේ ආටිස්. ඒ කියන්නේ ඒක මම දකින්න සැක්‍රිෆයිස් එක කියලා. එයා සැක්‍රිෆයිස් කරලා තියෙන්නේ එයාගේ ජීවිතේ. එයාගේ ජීවිතය සැක්‍රිෆයිස් කරලා තමයි එයා ගේම් ගහන්න ගිහිල්ලා තියෙන්නේ. මම කියන්නේ ගේම් ගහන්න යනවා කියන එක සැක්‍රිෆයිස් කරන දෙයක් වෙන්න ඕනේ නැහැ. ඒක තමයි මයින්ඩ්සෙට් එක හැදෙන්න ඕනේ. කියන්නේ ඔයා ක්ලාස් එක සැක්‍රිෆයිස් කරන්න ඕනේ ඔයා ගේම් ගහන්න යනවන. ඔයාගේ මේන් දේ ක්ලාස් එකට යන එක. ඒක ඔයා කරන්නම ඕනේ දේ. නෑ එතන සැක්‍රිෆයිස් එක ගේම් ගහන එකටත් වඩා අර ඒ යාළුවෝ සෙට් එකත් එක්ක එයා ගන්න එයා එතන ගන්න අර ෆන් එක. සැක්‍රිෆයිස් වල ක්ලෑෂ් එකක් දැන්. එතකොට අර ඒ වගේ දේවල් සැක්‍රිෆයිසස් වෙනවා. මොකද දැන් අපි ගේම් එකට ඇටච් නැති වුණත් යාළුවන්ට ඇටච් වෙන්න පුළුවන්. ටික කාලයක් යද්දී යාළුවෝ නැතත් ඔය ඇඩික්ට් වෙනවා සමහර වෙලාවට. මෙහෙමයි මට කියන්න තියෙන්නේ දැන් කොහොම හරි අපි ඔය සැක්‍රිෆයිසස් කියන කතාවෙන් අන්තිමට ආපු දේ තමයි මේ අපි ඇත්තටම කිව්වොත් මේන්ලිම මේ කාලෙදි කතා කරන්න ඕනේ. කියන්නේ ළමයෙක්ගේ මේ වයසේදී කතා කරන්න ඕනේ එකම දේ තමයි ඔය පොඩ්ඩක් නරක යාළුවෝ ආශ්‍රය කිරීම. මං කියන්නේ යාළුවෝ හැම කෙනෙක්ම නරකයි කියලා. මාර හොඳ යාළුවෝ ඉන්නවා. හරිද? නරක යාළුවෝ ආශ්‍රය කිරීම සහ රිලේෂන්ෂිප්ස් සමහර වෙලාවට ෆෝන්ස් වලට තියෙන ඇඩික්ෂන්. ඔයාට ඇඩික් වෙන්න පුළුවන් ඕනම දෙයක්. ඔව් ෆෝන්ස් ඊට පස්සේ ගේම්ස් ගහන්න තියෙන ඇඩික්ෂන් එක ඔය වගේ. ඒ කියන්නේ දැන් ඇත්තටම කිව්වොත් ළමයි ඩිවයිසස් වලට ලොකුවට ඇඩික්ට් වෙලා තියෙනවානේ. දැන් මේ රීල්ස් බලන එක අන්න ඒක ලොකු ඇඩික්ෂන් එක. ඒක මේ ළමයිට කියන්න ඕනේ නැහැ. දැන් අපේ වයස උනත් අපි උනත් රැට සමහරවල් නිදාගන්න ගිහින් එක රීල් එකක් බලන් ගිහින් රීල් කීයක් බලලාද නිදාගන්න. අන්න ඒ වගේ දේවල් මේ කාලේ ඔය කාලේ try කරලා බලන්න යන්න එපා. යන්න එපා. මේ කාලේ ට්‍රයල් පීරියඩ් එකක් නෙමෙයි ඔයාලගේ. දැන් මම ගත්තොත් එහෙම මම ෆෝන් එකක් පාවිච්චි කරේම නැහැ. ඒ ලෙවල් කාලේ. මොකද මට එහෙම ෆෝන් එකක උමනාවක් තිබෙත් නැහැ. ඇත්තටම කිව්වොත් මට මගේ මේ අවුරුදු දෙක මට තවත් එක්ස්ටෙන්ඩ් කරගෙන යන්න කිසිම උමනාවක් තිබෙත් නැහැ. මට මේක නිකන් ට්‍රයල් පීරියඩ් එකක් කරගන්න උමනාවක් තිබෙත් නැහැ. ඒකින්ද ඒකෙන් ඔක්කොම අතහරින තැනට ඇවිල්ලා මම මාව ෆෝකස් කරනවා කියන ඒ ස්ට්‍රෝං ෆීලින් එකේ මම හිටියා. ඒක තමයි ඇත්තටම වෙන්න ඕනේ නේද? ඒක තමන් තේරුම් ගන්න තමන්ට ගැළපෙන දේවල් මොනවද මේ කාලේට ළඟට ගන්න නොගැලපෙන දේවල් මොනවද? ඒ නොගැලපෙන දේවල් අතහරින්න. ඕගොල්ලන්ට අද හිතුනොත් දුකක් හරි මොකක් හරි එකක් දැනුනොත් කියන්න තියෙන එකම දේ ඉස්සරහා ජීවිතේ නිකන් රෝසමල් යහනාවක්. හරියට හැමදේම කරගත්තොත් රෝසමල් යහනාවක්. අනිවාර්යෙන්. ඇයි නෑ? නෑ මං කියන්නේ මේ ගැලව ගොඩක් කියනවා කියලා නෙමෙයි මේ අරඩෝත. මේ මං කියන්නේ එහෙම නෙමෙයි. මේ අර ඔගොල්ලෝ සමහර වෙලාවට ඔයගොල්ලොන්ට ගැලපෙන්නේවත් නැති වැඩවල එකතු වෙලා ඉන්න පුළුවන් නේ. හැබැයි ඉස්සරහ වෙනකොට ඔයගොල්ලන්ට තේරෙයි ජීවිතේ වලට මැච් වෙන්නේ මොනවද? ඔයාලා ළඟට ගන්න ඕනේ මොනවද? ඒ දේවල් ඔයාලා ගාව ඉබේමයි. ඒ හැමදේම නිකම්ම වෙයි. ඒකින්ද හැමදේටම වෙලාවක් තියෙනවා. හරි වෙලාවක් තියෙනවා, වයසක් තියෙනවා. ඒ දේවල් ඒ කාලෙට වෙයි. ඒකින්ද බය වෙන්නේ නැතුව මේ කාලෙදී ඔයාලට අතහරින්න ඕනේ දේවල්. ඔයාගේ ගෝල් එකට යන්න ඔයාට බාධාවක් වෙන දේවල් දෙපාරක් හිතන්නේ නැතුව අතහරින්න. ඔය කතාව ගිහිල්ලා ඕකේ. අන්තිමට තියෙන්නේ ඩිසිප්ලින් කියන එක. yes ඩිසිප්ලින් එක තමයි තියෙන්න ඕනේ. හරි දැන් මේ කාලේ දැන් අපි ක්ලාසස් ගැනත් පොඩ්ඩක් කතා කරමු කොහොමද දෙන්නේ කියලා. දැන් අපි දන්නවා නිකන් O level ඉවරුණා සතියේ ක්ලාස් පටන් ගත්තනේ. අපි හොඳටම දන්නවා ඒක අපිත් ඒක කාලේ එහෙමම වුණා අපිටත් හරිද? එහෙම තමයි. ඉතින් ටියුෂන් කියන්නේත් එක විදිහක ටියුෂන් ගැන කතා කරන්න ගියොත් ඒක ලොකු කතන්දරයක්. ඒකින්ද අපි ටියුෂන් කියන දේ පොඩ්ඩක් තියමු. හැබැයි ඉතින් අතරම ගියොත් ලංකාවේ ඉන්ඩස්ට්‍රි එකක් ඒක. ලංකාවේ ළමයි ගොඩ යන්නේ ටියුෂන් නිසා. ඉතින් ඇත්ත කතාව. ඒකත් අපි පිළිගන්න වෙනවා ඉතින්. ඒක හින්දා මෙන්න මෙහෙමයි. අපි පොඩ්ඩක් කතා කරමු. දැන් ටියුෂන් එකක් හරියටම සිලෙක්ට් කරගන්නේ කොහොමද? සහ ඉස්කෝලේ එක තියෙන වැදගත්කම. දැන් මට එහෙමනම් පර්සනලි මගේ ඉස්කෝලේ දේවි එකේ මම කරගත්ත වැඩ බොහොමයක් තිබ්බා. වැඩි ඕනේ නැහැ. මම කෙමිස්ට්‍රි කියන
සබ්ජෙක්ට් එක කාලයක් මම ටියුෂන් එකකට ගියා. හැබැයි අපිට කොවිඩ් ආවනේ. අපේ කෙනෙකුට කොවිඩ් ආවා. ඊට පස්සේ මට හිතුණා මගේ ටියුෂන් එක තියලා මගේ ඉස්කෝලේ ටීචර් ඔන්ලයින් කරන්න පටන් ගත්තට පස්සේ දැන් මට මේ ටීචර් කෙන් කරගන්න පුළුවන් නේ ඔක්කොම ටික වගේ. ඊට පස්සේ මම ටියුෂන් එක නවත්තුවා. ඊට පස්සේ මම කෙලින්ම ඉස්කෝලේ ටීචර් කෙන්මයි කරගත්තේ දිගට. ඉස්කෝලෙන් වෙච්ච හැම සෑහෙන හොඳ දේවල් තියෙනවා. ඊට පස්සේ මම ටර්ම් ටෙස්ට් එකක්වත් මගේ හරින්න නැතුව ලිව්වා. තිබ්බ ඒවා ටික. අර මේ අපි පොඩ්ඩක් කතා කරමු මේ ක්ලාස් එකක් සිලෙක්ට් කරගන්න කොහොමද සහ ඉස්කෝලේ කොච්චර වැදගත්ද කියලා. දැන්ටත් ඉතින් ක්ලාස් වලට ගොඩක් යනවා ඉතින් ෆිසික්ස් නම් ගොඩක් යනවා ඉතින් මැත්ස් නම් ගොඩක් යනවා ඉතින් බයෝ නම් ගොඩක් යනවා ඉතින් ඔහොමම යනවා ඉතින් හරියටම ඔයගලන්ට කැලපෙන ක්ලාස් එකක් කොහොමද සවිනවා සිලෙක්ට් කරගත්තේ? මම නම් ක්ලාස් සිලෙක්ට් කරගනිද්දී මේ මුලින්මම නම් උනේ මේ ක්ලාස් කියන්නේ මුලින් දැන් අපේ අක්කා මට වඩා අවුරුදු 2ක් වැඩිම. එතකොට ඒ ළඟදීම අක්කත් ඒ ලෙවල් මං ඕ ලෙවල් කරද්දී අක්කා ඒ ලෙවල් කරා. අක්කා ගියපු ක්ලාසස් තිබ්බා. එතනින් රෙකමන්ඩේෂන්ස් මට ආවා. හැබැයි මම ගියේ අක්කා ගියපු ක්ලාසස් වලින් අක්කා බයෝ කරේ. එතකොට සබ්ජෙක්ට් දෙකයිනේ තියෙන්නේ. මේ පොදු සබ්ජෙක්ට්ස්. මම ගියේ අක්කා ගියපු ක්ලාසස් වලින් එකකට විතරයි අනිත් එකට මම ගියේ වෙන කෙනෙක් ළඟට. මේ එතකොට මම නම් ක්ලාසස් චූස් කරගනිද්දී කරේ මේ මුලින්ම ක්ලාස් එකට ගිහිල්ලා බැලුවා. එහෙමයි කියලා මම ක්ලාසස් 50කට විතර ගිහිල්ලා බැලුවේ නැහැ. ඇත්තටම ගත්තොත් එක සබ්ජෙක්ට් එකකට මම උපරිම ක්ලාසස් දෙකකට යන්නේ නැති. ගිහිල්ලා මේ රිකමන්ඩේෂන්ස් මේ බලලා මට සෙට් වෙන්නේ කවුද කියන එක්කෙනාගේ මේ මම දිගටම කන්ටිනියු කරා. ඒතෙන් දිගත්ත එක තීරණයක් හින්දා මම මේ දැන් මගේ ගෙවල් තියෙන්නේ මේ ගණේ මුල් කිරිල්ලවල ඔය හරි. හරිද? මට ගම්පහට යන්න ගම්පහට යන්න මට යන්නේ විනාඩි 20ක් විතර. විනාඩි 20ක් විතර යන්නේ මේ නුවර පාරට ගියපු ගම් බස් එකක් කමන විනාඩි 15 විතර ගම්පහ. හරිද? එහෙම ගම්පහ ළඟ තියාගෙන මම ඒ ලෙවල් කරන අවුරුදු දෙකටම නුගේගොඩ ආවා. හරි? ඒකත් එක තීරණයක් හින්දා. හරිද? හැබැයි මම හිතනවා මම ගත්ත තීරණය හරි කියලා. මේ අර එතෙන්දි මට වෙනම chance එකක් තිබ්බා අපේ මේ තව අම්මලගේ ගෙදරක් තිබ්බා නුගේගොඩ පැත්තේ. ඒතකොට මම අර වීකෙන්ඩ් එකේ ඇවිල්ලා එහෙ නැවතිලා ඉඳලා ආයි යනවා. ඒතකොට අර මේ යන්නයි එන්නයි ටයිම් එක ලොකුවට වේස්ට් උන්නේ නෑ. අර අනිත් එක ඒක දවස්වල හයිවේ බස් තිබ්බා. දැන් වගේ ලොකු ගාණක් නෑ. රුපියල් 150යි ටිකට් එක. මේ 150යි ටිකට් එක මේ යන්න. ඒතකොට මට මතකයි ඉස්සර මේ අර තාත්තා දෙන්නේ මුළු ඒ කියන්නේ වීකෙන්ඩ් එකේ බැලන්ස් කරගන්න රුපියල් 500ක් 600ක් දෙනවා. හැම වීකෙන්ඩ් එකේම මේ රුපියල් 600න් මම ගිහිල්ලා තව කීයක් හරි ඉතුරුත් කරගන්න. ඇත්තට මේ කාලේ අපි මතක් කරනකොට ඉතින් මාර ෂොක් නේද? ලොකු කාලෙකුත් නෙමෙයි. නැහැ ඒතරේ ලොකුවට වෙනස් වෙලා නේද හැබැයි ගොඩක්. ඔව් ඒ ලොකු වෙනසක් වෙලා දිනවා. ඒ කාලේ නිකන් අර මට මතකයි මම ඉස්සර මේ දැන් ඒ කාලේ කොහොම හරි සල්ලි ඉතුරු කරගෙන කොහොම හරි ගේම ගහන්නේ. මේ අර නුගේගොඩට ඇවිල්ලා මේ දැන් ඔය කාලේ මම තාම කරපු වැඩක් මේ මම මේ දවස්වල මේ අර ගේට්වේ එකේ ඉංග්ලිෂ් මේකුත් කරා මේ කෝස් එක. එතකොට දැන් ඒක ඉවර වෙලා පැය භාගයක් ඇතුළත මම නුගේගොඩට එන්න ඕනේ. මේ එතකොට ත්‍රීවිල් එකකට ලොකු ගාණක් වුණේ නැහැ. බොරැල්ලේ ඉඳන් නුගේගොඩට එන්න. මම ඔය වැඩේ දිගටම කරා. හිතන්නකො ලේසි නෑනේ. කියන්නේ උදේ එහෙ ඉඳන් එනවා බොරැල්ලට, බොරැල්ලේ ඉඳන් නුගේගොඩට යනවා පැය භාගයක් ඇතුළත. මේ කොහොම හරි ඊට පස්සේ ඒ යද්දි දැන් කන්න වෙලාවකුත් නැහැ. සමහර දවසට මම දවල්ට කන්නේ මේ ඊට පස්සේ හදිස්සියේ කොහොම හරි ගිහලා එතන අර මේ නුගේගොඩ ස්ටේෂන් එක ළඟ එහා පැත්තේම කඩයක් තිබ්බා. ඒකේ බත්තයක් රුපියල් 100යි. හරිද? ඒකට ගාණත් අඩුයිනේ මේ අයිලන්ඩ් මට නම මතක නැහැ. කොහොම හරි සමහරවිට මම ගොඩක් වෙලාවට මේ එතනින් බත් එකක් කාලා මේ යනවා මේ ක්ලාස් එකට. මේ කෙමිස්ට්‍රි ක්ලාස් එක තිබ්බේද. ඊට පස්සේ ඒක ඉවර වෙලා ඊළඟ දවසේ යනවා අපේ නුගේගොඩ ගෙදරට ගිහිල්ලා ඊට පස්සේ ඊළඟ දවසේ තියෙන ක්ලාස් එකේ වැඩ කරලා ඊළඟ දවසේ උදේම අනිත් ක්ලාස් එකට යනවා. හවස ඊළඟ එකට යනවා. ඒක ඉවර වෙලා ගෙදර යනවා. මේ ඉතින් හරි ලස්සනයි. ඉතින් ඔය ටික සැටර්ඩේස් වලින් ක්ලාස් ටික ඉවර වුණා. සැටර්ඩේ සන්ඩේස් වලින් ක්ලාස් ටික ඉවර වුණා. මම 3ටයි ගියේ. එතකොට දැන් අපිට කොවිඩ් උත් ආවනේ. හැබැයි අපි ඉස්කෝලේ යන්න තිබ්බ කාලේ ඔයා ඉස්කෝලේ ප්‍රයොරිටි එක දුන්නා. ඉස්කෝලේ
මගේ මේන් ප්‍රයෝරිටියක වුණේ ඉස්කෝලේ මම අන්තිම වෙනකම්ම මම ඉස්කෝලේ ගියා මේ මාත් එක්ක ඉස්කෝලේ ආපු ළමයි තව කීප දෙනෙක් හිටියා. මම කියන්නේ මේ ඉස්කෝලේ දෙන වැදගත්කම. කියන්නේ ගොඩක් කට්ටිය ගොඩක් ළමයි හිතනවා ඉස්කෝලේ ගිහිල්ලා තේරුමක් නැහැ කියලා. ඒක සම්පූර්ණ බොරුවක්. අන්තිමට ඔයාලට රිසල්ට් එකක් එන්නෙත් නැහැ. හරිද? මං කියන්නේ ඔයාලට රිසල්ට් එකක් එන්නෙත් නැහැ. අන්තිමට රිසල්ට් දාපු මේ සෙට් එක අර මාත් එක්ක අන්තිමට ක්ලාස් එකට මේ ක්ලාස් එකේ යන අර තියෙන හැම ටර්ම් ටෙස්ට් එකක්ම ලියපු මේ එකට හිටපු සෙට් එක හැමෝම මොරටුවේ ඉන්නවා මාත් එක්ක. අපේ ක්ලාස් එකේ හිටපු කට්ටියකින් 9 දෙනෙක් ආවා මොරටුවට. මේ ඒ 9 දෙනාම වගේ අර අන්තිම කොවිඩ් ඇවිල්ලා අර මෙයා වෙලා මේ අන්තිමට යද්දි සෙක්ෂන් එකටම ඉන්නේ ළමයි මේ 10ක් 15ක් විතර. හරිද? ඒ කට්ටිය ඇතුලේ අපි සෙට් එකේ හිටියා. මේ අර ඒක මාර වැදගත්. ඔයාගේ අර ඔයා හිතන්නකෝ ආ ඉස්කෝලේ යන්න නැතුව ගෙදර හිටියයි කියලා. ඒ ඉඳලා කරන වැඩකුත් නැහැනේ. ඇත්ත කතාව ඒකනේ. ඇත්ත කතාව ඒක. මම වුණා පෞද්ගලිකව මං කියන්නේ ඉස්කෝලෙන් මට මේ වෙනකොට ලැබිච්ච දේවල් ඉතින් මට කියන්න මේ කියලා ඉවර කරන්න බෑ. මම මගේ මේ 6 වසරේ ඉඳන් ගත්තොත් මම ඉස්කෝල දෙකකට ගිහින් තියෙනවා. ඒ ඉස්කෝල දෙකම එහෙමයි මට. මම අද මේ තැන ඉන්නවා නම් මාව බිල්ඩ් කරන්න මගේ පර්සනැලිටි එක මගේ এডুকেෂන් ස්ටේටස් මේ හැම දෙයකටම මගේ ඉස්කෝල දෙකම මට එක විදිහට බලපාලා තියෙනවා. ඒකින්ද මම හැමතිස්සෙම කියන්නේ මම හැමතිස්සෙම අපේ කොවිඩ් තිබ්බ ටර්ම් ටෙස්ට් එකක් තිබ්බා. ඒ තිබ්බ ටර්ම් ටෙස්ට් ඔක්කොම ටික කරා. ඉස්කෝලේ ගියා ටීචර්ස්ලත් එක්කත් අපි හරි හිතවත්. මේ එතකොට ටීචර්ස්ලත් අපිට ඉන් රිටර්න් ප්‍රැක්ටිකල්ස් ටික කරගන්න හරි පේපර්ස් ඩිස්කස් කරන්න හරි දන්නේ නැති දෙයක් කියලා දෙන්න හරි මේ හැම දෙයකටම ගොඩක් උදව් කරා ටීචර්ස්ලත්. ඉතින් අර ඉස්කෝලෙන් දැන් ඔයා ආනන්දේ රිවිකුලා ආනන්දේ මන් දේවි අපි ගිය ඉස්කෝලවල වලින් අපිට ගන්න දෙයක් තිබ්බනම් අපි ඒ උපරිම දේ ගත්තා. මොනම ඉස්කෝලයක් වුණත් ඒකේ හැමම තමයි. අර මේ ඇත්තරම ගත්තහම මේ මාට නිකන් ෆිසික්ස් පේපර් එකේ ආපු ප්‍රැක්ටිකල් 4ම මම කරලා තිබ්බා ලැබ් එකේ. ලැබ් එකේ. ප්‍රැක්ටිකල් 4ම ලැබ් එකේ කරලා තිබ්බා. අර ඒ මට්ටමට ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තම. රිවිකුලා කතා කොහොමද? එතන නම් මම පොඩ්ඩක් වෙනස්. මොකද මං ඉස්කෝලේ කාලේදී ටිකක් අමතර වැඩ ගොඩක් කරා. මම කියන්නේ මම මේ වීකෙන්ඩ් එකෙත් ඉස්කෝලේ ගියා. දෙවිකුල ගැන මම ගොඩක් කියන රිවිකුලගේ විශේෂත්වයක් තියෙනවා. සමහරට ආනන්දේ ඉන්න කට්ටිය මේක බලනවා නම් රිවිකුලා වෙලා සෑහෙන හොඳ ගිටාරිස් කෙනෙක් නේ. මේ හැමදේම ඉන්ජිනියරින් හැම පැත්තෙම ස්කිල්ස් තිබ්බට ගිටාරිස් කෙනෙක්. ඒ කියන්නේ ඒ ආටිස්ටික් පැත්තෙත් ස්කිල්ස් තියෙන කෙනෙක් නේද? ඔව් අර ඒ දේවල් සහ ඒ කාලේ අර බෑන්ඩ් එකක් එහෙම තිබ්බා වගේ පොඩ්ඩක් අර මං කිව්වේ ඒක පස්සේ කරන් තිබ්බා. පොඩි ඩිස්ට්‍රැක්ෂන්ස් කීපයක් තිබ්බා. ඉතින් පොඩි දේවල් ටිකක් තිබ්බා ඉතින් අර එතකොට මම ඉස්කෝලේ කොන්සර්ට් එකේ වගේ මරණාව නිපැයම් සංගමිත් මම වයිස් ප්‍රෙසිඩන්ට් ඔය වගේ දේවල් හින්දා අර ඉස්කෝලේ ගියා පන්තියට ගියේ නෑ. එහෙම පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් අර අපේ ටීචර් එහෙම පොඩ්ඩක් මාත් එක්ක ඒ දවස්වල පොඩි ගැටුමක් තිබ්බා. තවත් කියන්නේ මේ අර එහෙම පොඩි ප්‍රශ්නයක් තිබ්බා. ඉතින් අර මම ගොඩක් වෙලාවට කරේ මටත් ක්ලාස් 3ක් ඔබ්වියස්ලි තිබ්බා මං සිලබස් කවර් කරගන්න. මං ඉතින් හැම වෙලෙම බැලුවේ ඒ මම කරගන්න තැනින් කරගන්න. ඒ වගේම ඉස්කෝලේ මට වාසියක් වුණා. මොකද මේ අපිට හරි හොඳටම ප්‍රැක්ටිකල් ස්ටික් කරලා දුන්න එහෙම මැඩම් කෙනෙක් මම සවිනුගෙත් ෆිසික්ස් ක්ලාස් ටීචර් නිලෝක මැඩම්. ඉතින් ඒ මිස් මට ගොඩක් උදව් කරා. මොකද ඒ මිස් දැක්ක මගේ චැලෙන්ජස් දැක්කා. අන්න ඒ වගේ තේරුම් ගන්න ගුරුවරු ඉන්නවා අනිවාර්යෙන්. මේ ඉතින් ඒ ටික හින්දා පුතේ ඔයා ඕන වෙලාවක ඇවිල්ලා ප්‍රැක්ටිකල්ස් කරගන්න. මේ අර මේ වෙලාවෙ එන්න ඕනිත් නෑ. ඔයා එහෙම නැත්තම් එයා මේ දවසේ ප්‍රැක්ටිකල්ස් මේ ටික ඔක්කොම ඉවර කරනවා මේ ළමයින්ට. පුතේ ඔයා මේ දවසට ඇවිල්ලා යන්න. මේ වෙන මෙන්න ඕන්න මන් දන්නවට වැඩ කියලා. අන්න ඒ වගේ ටිකක් ඔය දෙන්නට වඩා වෙනස් ඇප්‍රෝච් එකක්. ඒක මොකද මට අර තිබ්බ වැඩ ටිකත් එක්කයි ඒ තිබ්බ චැලෙන්ජස් එක්ක මාව තේරුම් ගත්ත ටීචර්ස්ලත් හිටියා. ඒගොල්ලෝ එක්ක මං සහයෝගයෙන් වැඩ කරගෙන එහෙම තමයි මං ඉස්කෝලේ සහයෝගය ගත්තේ. මොකද මං ඒ කාලේ ටිකක් ඉස්කෝලේට දේවල් දෙන්න ගියා. මේ වැඩි හරි ඉස්කෝලෙන් ගන්න යනවට වඩා මේ ඉස්කෝලේට ගොඩක් මං සර්විසයක් කරන්න පොඩ්ඩක් මට එහෙම වගකීම් කීපයක් තිබ්බා. ඉතින් අර ඒ දේවල් එක්ක අර ටික අර වාසි ටික ඔයගොල්ලෝ කිව්වා වාසි ටික ඇත්තටම එහෙම ලැබෙනවා. එහෙම ලැබුණා හොඳින් ඉන්නකොට. ඔව් මගේ යාළුවෝ ගොඩක් හිටියා ඔය විදිහටම ඔය මේ දේවල් ටික කරගත්ත.
ඉතින් ඔහෙම තමයි ඒක තමයි ඇත්තරම කිව්වොත් අර අපිට ගන්න දෙයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ගන්න ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ කියන දේ සෑහෙන වටිනවා. ඔයා මොන සංගමේ සෙක්‍රටරි වුණත් ප්‍රෙසිඩන්ට් වුණත් ප්‍රිෆෙක්ට් වුණත් මොන දේ කරත් ඔයාට ඇත්තරම කිව්වොත් වෙන දෙයක් කරන්න ගමන් ඔයා පිළිවෙලට වැඩ කරගෙන යන කෙනෙක් නම් ඔයා තව ස්කිල් එකක් හරි මොකක් හරි දෙයක් ඔයා ඩෙවලොප් කරගෙන යන ගමන් තව තැනක් හරි ඩෙවලොප් කරගෙන යන ගමන් මේක කරන්න පුළුවන් බැරි නැහැ. හැබැයි ඔයාගේ හැමතිස්සෙම ඩිසිප්ලින් එකක් තියෙන්න ඕනේ. මේ රිවිකුල මේ තව පොඩි දෙයක් එතෙන්ට ඇඩ් කරන්න. කියන්නේ මම බිලීව් කරන දෙයක් මේක මම කියන්නේ එහෙමම වෙනවා කියලා නෙමෙයි. හැබැයි මම දකින විදිහට ඔයාට එක වැඩක් එක්ක තව වැඩක් කරන්න බැරි නම් ඔයා ජීවිතේ කොතනකදීම හරි ෆේල් වෙනවා. yes මන්න කියන්නේ. අනිවාර්යෙන්. මේ ඒක හින්දා චැලෙන්ජස් ගන්න බය වෙන්න එපා. ඒ ලෙවල් කරන කාලේ කරන්නේ මම මේ වැඩේ විතරක් කියලා හිතන්නත් එපා. ඔයාගේ ජීවිතය කරනවා මේ ඒක වේස්ටේජ් එකක් ඔයාගේ ටයිම් එක. අනිවාර්යෙන්. මේ ඒක හින්දා ඒක උපරිම ප්‍රයෝජන ගන්න. ඔව් මෙහෙම එතනදී තව දෙයක් තමයි ඔයාගේ කැපෑසිටි එක සහ මේ කාලේ ප්‍රයොරිටි එක තේරුම් ගන්න කියන එකෙත් පොඩි දෙයක් තියෙනවා. ඒ කියන්නේ අනිවාර්යෙන් අපි 3 දෙනා වගේ මං හිතන්නේ ඉස්කෝලේ කාලේ අමතර වැඩ කරන්නේ නැති. හැබැයි මේ එක තැනක් එනවා අර දැන් ඔයා බෝඩ් එකේ හිටියා නේද සයන්ස් යුනියන් එක. හැබැයි ඔව් එතනින් පස්සේ ඒක ෆයිනල් ඉවෙන්ට් එක කරාට පස්සේ එතනින් පස්සේ ඔයාගේ ෆෝකස් එක ෆුලි මේකට කන්වර්ට් වෙන්නේ නැති නේද? ඔව්. අන්න ඒ වගේ ගොඩක් ඒ කියන්නේ ඉස්කෝලවල සමහර ඒ වගේ කලින් ඉවර කරන ඒ වගකීම. ඉතින් අර එහෙම කන්වර්ට් වෙන තැන ඉඳන් ෆුල් ඩම් එක මෙතනට දාන්න ඕනි තැනක් අනිවාර්යෙන් එනවා. ඒක හරි ඒක හරි. අර මේ අපි වැඩේ කරනවායි කියන එකේදී කියන්නේ මම කියන්නේ මේ යම් තැන්වලදී ඔයාට ෆෝකස් එක දෙන්න තැන වෙනස් කරන්න වෙනවා. හැබැයි මේ ඒ තියෙන කාලේ අපරාධයක් වෙන්න දෙන්න එපා. ඔයා නිකන් ඒ ලෙවල් විතරක්ම කරලා. දැන් ඇත්තටම ගත්තොත් මම අද මේ ඉන්න තැනට එන්න ලොකුම හේතුවක් වුණේ මම ඒ දවස්වල ඒ රෙස්පොන්සිබිලිටි එකක් අරගෙන කරපු වැඩ වලින් ගත්ත එක්ස්පීරියන්ස් එක. මම මේක කරේ නැත්නම් එහෙම මේ දේවල් මට කරගන්න එක්ස්පීරියන්ස් එකක් නැහැ. මම 6 වසරේ ඉඳන් කරපු හැමදේම හින්දා තමයි ඒ ඉගෙනගත්ත ඉවන් ඕලෙවල් කාල ඉගෙනගත්ත ස්කිල් සෙට් එක තමයි තාම් පාච්චි ගන්න. මගේ රැන්ගේම තියෙන්නේ ලේවලම තියෙන්නේ අර ඒ ස්කිල් සෙට් එක තමයි ඇත්තරම. ඒ කියන්නේ ඔයගොල්ලොත් ඒක හොඳට තේරුම් ගන්න. ඔය ඕලෙවල් ඔය ආපු ගමනයන් ඕලෙවල් කාලේ ඔය ඉගෙන ගන්න ස්කිල් සෙට් එකක් තියෙනවා, ඩිසිප්ලින් එකක් තියෙනවා. ඕක සාමාන්‍යයෙන් ජීවිත කාලෙම හිටිනවා. එහෙනම් ඒක ඔය කාලේ ටිකක් හොඳ බේස් එකක් ඒ ස්කිල්ස් වලට ඒ දේවල් වලට දාගත්තා නම් හොඳයි. දැන් ඔගොල්ලෝ ඒ ලෙවල් ඉවර වෙනකන් ඉන්න ඕනේ නැහැ. ඉංග්‍රීසි හදා ගන්න නම් ඉංග්‍රීසි බැරි නම් ඉංග්‍රීසි හදා ගන්න. ඔය ස්කිල්ස් හදා ගන්න. දැන් ගොඩක් වෙලාවට යන්න එපා. ඉංග්‍රීසිම විතරක් මම හදා ගන්නවා වගේ දේවල් වලටත් යන්න එපා. ඒ කියන්නේ දැන් ඔයාලට හිතන්නකෝ වෙන ඔයාලා දැන් ඇත්තටම කිව්වොත් දැන් ලෝකෙ ලොකුවටම ටෙක් සබ්ජෙක්ට්ස් වලට යනවා. ඔය ටෙක් සයිඩ් එකට ගොඩක් හැරෙන පැත්තක් නේ තියෙන්නේ. එතකොට මේ කාලේ එතකොට ඒ වගේ සයිඩ් එකක් පොඩ්ඩක් ටච් කරගෙන යන ගමන්ම ඔයාලට ඉංග්‍රීසි හදා ගන්න පුළුවන් ඔපචුනිටිස් ඕනේ තරම් තියෙනවා. ඒකින්ද හැමතිස්සම ඒ වගේ ඕගලන්ට එකපාර දෙක තුන හම්බෙන ඔපචුනිටිස් හොයන්න ඒ වගේ තැන් අනිවාර්යෙන්ම ඔයාලට හම්බෙයි. නේද රිවිකුල? ක්ලාසස් ගැන දෙන්නම කිව්වා මට ක්ලාසස් කොහොමද ගියේ කියලා කියන්න. රිවිකුල කොහොමද ඉසඩ් එක වගේ ලෙවල්ස් වල? දිස්ත්‍රික්ට් රැන්ක් සවිනු නම් කිව්වා. මේ හරියටම මතක නෑ. 2.4 දිස්ත්‍රික්ට් රැන්ක් එක මතක. කොළඹ දිස්ත්‍රික්ට්. කොළඹ දිස්ත්‍රික්ට් එක 55. 55. ඔව් එතකොට සවිනුත් කිව්වා මම ගැන කිව්වොත් එහෙම මම මගේ ඉසඩ් එක තිබ්බා 2.58 ගානක් මගේ කොළඹ ඩිස්ට්‍රික්ට් 31 මම. එතකොට දැන් මම මගේ ස්ටෝරි එක කිව්වොත් එහෙම මේ මම දැන් ඕගලන්ට කිව්වනේ මම කොළඹ නෙවෙයි. මම කොළඹට ආවේ අත්‍තරම කිව්වොත් A levels කරන්න. මම දේවි බාලිකා ගිහිල්ලා A levels කරන් තමයි ආවේ. එතකොට මම කොළඹට හරිම අලුත්. හරිද? එතකොට දැන් සමහර වෙලාවට ඉන්න ක්‍රවුඩ් එක ලොකු ක්ලාසස් වල ලොකු ක්‍රවුඩ් ඉනවා මට ඒක එතෙන් පුරුදුත් නැහැ. එතකොට ඉන්න තැනත් මට ටිකක් අලුත්. එතකොට මුළු එන්වයරන්මන්ට් එකම අලුත්. හැබැයි කොහොම හරි අර ඇඩ්ජස්ට් වෙන්න බැලුවා සහ දැන් ඔයගලන්ට තේරෙනවනේ අර O levels ඉවර කළා ආවා යාළුවොත් නැහැ දැන් මේ ඉස්කෝලේ යාළුවොත් නැහැ යාළුවෝ හම්බෙලත් නැහැ. ඒතකොට එහෙම ප්‍රශ්නත් දැන් සමහර වෙලාවට තියෙන්න පුළුවන්. ඒත් මං එච්චර ඒක ගැන හිතන්න ගියේ නැහැ. සමහර වෙලාවට පන්තියේ තනියෙන් හරි ඉඳගත්තා. ගිහිල්ලා මගේ වැඩේ කරා. කවුරු එහා පැත්තේ හිටියත් මට අවුලක් නැහැ. එහා පැත්තේ ඉන්න එක්කෙනා මාත් එක්ක ෆ්‍රෙන්ඩ්ලි වෙලා කතා කරනවා නම් ඕකේ කතා කරගෙන වැඩේ මගේ කරගත්තා. බය 4 හිටියා. ඉගෙන ගන්න දේ කරා ආවා. ඒතකොට ක්ලාසස් සිලෙක්ට් කරගන්න එක බැලුවොත් එහෙම දැන් මැත්ස් ක්ලාස් එක එහෙම බැලුවොත් එහෙම මට ඇත්තටම කියන්න කියන්නේ මම මගේ මැත්ස් වලට පුදුම මේ ග්‍රැටිටියුඩ් එකක් තියෙන්න ඕනේ. මගේ මැත්ස්
කියන එක්කෙනා මගේ ලයිෆ් එකේ ඒ අවුරුදු දෙකට පුදුම වෙනසක් කරා. දැන් මේ මගේ අනවුන්සින් පැත්තෙන් වුණත් මම කරගෙන යන දේවල් එයා හින්දා තමයි අන්තිම කාලේ ඒ කියන්නේ මමයි ඒ අපි සර්ලා අතර ළමයි අතර තියෙන ඒ තිබ්බ සම්බන්ධකම් ඉස්සරහට ගිහිල්ලා ඒ අපිට සර්ලා හදලා දුන්න ඔපචුනිටිස් වලින් තමයි මේ දේවලුත් අන්තිමට එළියට ගන්න පුළුවන් උනේ. අර මුලින් ඉඳන්ම මැත්ස් කියන ක්ලාස් එක මම පළවෙනි දවසේම ගිය පන්තිය මට ඇල්ලුවා. එක දවසක්වත් මග හරින්න නැතුව ක්ලාස් ගියා. පළවෙනි දේ ඒක. ක්ලාස් යනවා නම් මග හරින්න එපා. එක දවසක් මග හැරුවොත් ඊළඟ දවසේ අnder දෙමළ වගේ. ඔව්. මට මේ දෙන්නම ඔය දෙන්නම යන්න තින්නේ මග හරින්න නැතුව ක්ලාස්. මට ගොඩක් එහෙම මිස් වුණා. ඉතින් අර එතනදී එන චැලෙන්ජස් ටික මම හොඳටම දන්නවා. එහෙම කරගන්න බෑ කියන එකත් මම හොඳටම දන්නවා. එහෙම කරගන්න බෑ. අනිවාර්යෙන් ඒ කියන්නේ බැරි නම් බෑනේ. බෑ. ඒක බෑ. එක සතියක් ඇති ඔයාවර මෙහෙමම යටටම යන්න. එහින්දා මේ ඒක ට්‍රයි කරන්නවත් යන්න එපා. ඒ කියන්නේ ඔයාට ඒ දවසට අපි හිතමු සැක්‍රිෆයිසස් ඒ දවසට තියනවා කියලා මොකක් හරි බර්ත්ඩේ පාටි එකක් මේ අර ක්ලාස් එක වෙලෙකට බෑ කෙලිම යන්න බෑ ක්ලාස් මිස් කරගන්න එපා. ඒ ක්ලාස් එක කවර් කරගන්න වෙන විදියක් තියෙනවා නම් මිසක්ක පොඩ්ඩක් හරි හිතන්න. එහෙම නැත්නම් ක්ලාස් නම් මිස් කරගන්න එපා. ක්ලාස් මිස් කරගත්තොත් O level වගේ පොත කියවලා කරගන්න පුළුවන් දෙයක් නෙමෙයි A levels කියන්නේ. ඊට පස්සේ දේ තමයි දැන් මගේ ෆිසික්ස් ක්ලාස් එක ගත්තොත් එහෙම ෆිසික්ස් වලට මම සාමාන්‍යයෙන් කාලයක් තිස්සේම මට හරියන කෙනෙක් කිව්වා මට සාමාන්‍යයෙන් ක්ලාස් එකක් හරි ගියේ නැත්තම් හරියන්නේ නැහැ. ඉතින් මට ඒක දවස් දෙක තුනක් යනකොටම තේරෙනවා මම මේ ක්ලාස් එක නවත්තනවා. මට එයා හරියන්නේ නැහැ. ඒතර ෆිසික්ස් ක්ලාස් එකක් ටිකක් මට සෙට් උනේ. දැන් මේ දවස්වල ඉගෙනගෙන යනවා නම් කට්ටිය දැන් යාන්ත්‍ර විද්‍යාව එහෙමනේ අපිට ටිකක් පටන් ගත්ත ගමන් ඊට පස්සේ තදටම දැනෙන ලෙසන් එක. ඔය මෙකැනික්ස් ලෙසන් එක කරනකොට දැන් ටර්ම් ටෙස්ට් උත් තිබ්බා. ටර්ම් ටෙස්ට් වල ලකුණු වෙන්නේත් නැහැ ෆිසික්ස් වලට. ඊටු සබ්ජෙක්ට් දෙකම හොඳයි. ඒකට ලකුණු වෙන්නෙත් නැහැ. මොකද මට පොඩ්ඩක් හරියට කන්සෙප්ට්ස් තේරෙනවා මදි වගේ. ඒ ක්ලාස් එකේ හරිම දේ මට නිකන් පේපර් එකකට ලියන්න තරම් ලොකු නොලෙජ් එකක් දෙනවා මදි වගේ එකක් දැනුණා. ඊට පස්සේ ඉවර වෙලා හොයලා තමයි අන්තිමට කොහොම හරි මම නැවතිච්ච තැන මට හරි ක්ලාස් එක හම්බුණා. ඒක දැනෙනවා. ඕගොල්ලෝන්ට අර හරියටම මේ මොකද්ද මට ගැලපෙන දේ කියලා දැනෙනවා. එකම දේ ඕගොල්ලන්ව ඉවැලුවේට් කරගන්න විදිහක් තියෙනවා. දැන් මම මාව ඉවැලුවේට් කරගත්තේ මට ටර්ම් ටෙස්ට් වලට මට තේරුණා. ඊටු සබ්ජෙක්ට් දෙකට වඩා මට ෆිසික්ස් අවුල් මම දන්න කන්සෙප්ට්ස් මම දන්නේ හරි පොඩි කන්සෙප්ට්ස් ටිකක් මට ඒ කන්සෙප්ට්ස් ටික මගේ පේපර් එකේ තියෙන දේවල් වලට දාගන්න බෑ. ඒ කියන්නේ මට මොකක් හරි නොලෙජ් එකේ අඩුවක් තියෙනවා. අන්න ඒ දේ එක්ක මට ක්ලාස් එකෙන් හම්බෙලා නැහැ. අර ඕගලන් ගැන මාර කොන්ෆිඩන්ස් තියෙනවා නම් මම ඔක්කොම වැඩ ටික කරලා තියෙන සර් දෙන. හැබැයි මම තාම මේ සර් දීලත් නැත්තම් මට ඒ දේ මට අහුවෙලා නැත්තම් කොහේ හරි ඒ දේ. ඒ කියන්නේ අවුලක් තියෙනවා ආයන ටියුෂන් ක්ලාස් එකේ. එහෙනම් පොඩ්ඩක් ඒක බලලා වෙනස් කරගන්න වෙනවා. අන්න ඒ වගේ දේවල් තියෙනවා. ඕගොල්ලෝ හැමතිස්සෙම මේ ගොඩක් ඒ දේවල් දිහා හොඳ ફોකස් කරලා බලන්න තමන්ට ගැලපෙන තැන නැවතෙන්න. එතනින් තමයි ඔයාලට උපරිම ඔයාලගේ ලයිෆ් එක චේන්ජ් කරගන්න ලයිෆ් එක මේ මොනවාද අපි කියන්නේ ඔයාලගේ ෆියුචර් එක දිනන්න පුළුවන් ඒ ඔයාලට උදව් කරන කෙනාව හම්බෙන්නේ ඒ හරි තැන. ඒකින්ද ඒක මාර නොලෙජබල් විදිහට තෝරගන්න. එතනදී අර ඒ යන කෙනාගේ වැඩ පිළිවෙල බලන්න. ඒ වැඩ පිළිවෙල ඇතුලේ ඔයාට ඉම්ප්‍රූව්මන්ට් එකක් එනවද කියලා හැම වෙලෙම බලන්න. අනිවාර්යයෙන්. හැබැයි එතන තව දෙයක් මට කියන්න ඕනේ මේ යන ක්ලාස් එක මත ඔයාගේ මුළු එකම තීරණය වෙන්නේ නැහැ. ඒක නිකන් 100ට 10ක් වගේ. 190ක්ම තියෙන්නේ ඔයාගේ අතේ. ඒ කියන්නේ ඔය එලෝ රිසල්ට් එක කියන එක ටිකක් ඔය අර ශිෂ්‍යත්ව රිසල්ට් එක හදන්නේ අම්මලා මං හිතන්නේ අම්මලයි ඒ ටීචර් කෙනෙක්ට උනත් පුළුවන්. මුයින් මීටරෙත් තියෙන්න ඕනේ. මේ හැබැයි O level result එක කියන්නේ සෑහෙන ටියුෂන් ඒ කියන්නේ ටීචර්ස්ලට වෙනස් කරන්න පුළුවන් දෙයක් විදිහට මම නම් දකින්නේ. හැබැයි A level එක කවදාවත් තමන් ගාන හදන්න කියන්නේ කොච්චර ඒ ගාන දැකපු ගානක් ආයි දුන්නත් හදන්න බෑ. ඔයා ඒක හොඳට ප්‍රැක්ටිස් කරලා නැත්නම් ප්‍රැක්ටිස් එකක් තියෙන්න ඕනේ. මට හිතෙන දෙයක් තියෙනවා මේ කියන්නේ දැන් ඇත්තටම A level රිසල්ට් එක කියන එක රඳා පවතින්නේ ළමයා මත යන ක්ලාස් එක මත නෙමෙයි. මොකද දැන් මම ගත්තත් මම ගියපු ක්ලාස් ටික වෙන ක්ලාසස් 3කට ගියත් මම ඒක ඒ විදිහටම කරගන්න. මොකද ඒ ක්ලාසස් වලත් හොඳට රිසල්ට්ස් ගන්න කට්ටිය ඉන්නානේ. මේ හැබැයි අර මෙහෙම එකක් තියෙන අර Tamanට මැච් වෙන කෙමිස්ට්‍රි එකෙන් උගන්නන එකත් එක්ක මේ හරියට මෙයා වෙන එක වෙනම දෙයක්. ඒක Tamanට සෙට් වෙනවද කියන එක. මොකද එක එක කට්ටිය උගන්නන ස්ටයිල්ස් වෙනස් නේ. සමහර අය කතා කරන ඇක්සන්ට් එක තේරුම් ගන්නත් මට තේරෙන්නේ නැත්තම් එතනදී අර ඒකයි Tamanට සෙට් වෙනවා කියන එක. ඒ වගේ දේවල් මත උනත් තියෙනවා. හැබැයි කොච්චර හොඳට උගන්නන කෙනෙක් වුණත් මේ කොච්චර කිව්වත්
ඔයාව ගොඩදානවයි කියලා නිකං අර මේ සහතිකයක් දුන්නත් ඔයා වැඩ කරන්න නැත්තන් වෙන්නේ නැහැ. වෙන්නේ නැහැ. ඒ කියන්නේ self study කියන එක ඉගෙන ගන්න පළවෙනි තැන මට හිතෙන්නේ ඔතන ඔයාලා. මම මේ පොඩි දෙයක් කියන්න. එක කෙමිස්ට්‍රි ගානක් තියෙනවා මට තාම මතකයි 2013 7 වෙනි ගානද කොහෙද? ඒ ගාන මං කොච්චර හැදුවත් ආයි යද්දි ආයි හදන්න යද්දි ඒ කියන්නේ මං ගොඩක් ඒ ගාන හදලා තියෙනවා. ඒ කියන්නේ ඒක අර ට්‍රිකි කෑල්ලක් තියෙනවා. ඒක ගන්න ඕනේ මවුල බෙදන හරි මට හරියට මතක නැහැ. ෆිසිකල් ගාන ඔය ෆිසිකල් කෙමිස්ට්‍රි ගාන. ඉතින් අර ඒ ලෙවල් ඒ වගේ දෙයක්. ඒ ලෙවල් වල ඕන තරම් ගණන් හම්බ වෙනවා. ඔයා ඒ කියන්නේ සතියකට කලින් ගාන හදලා ආයි හදන්න යද්දි මේ ඒ ගාන හදාගන්න බෑ. හිර වෙනවා කොහේ හරි. එක තැනක හිර වෙනවා. ඉතින් අර ඒ වගේම තමයි ඒ ගාන මොවාට ඒ ලෙවල් වල හම්බුණත් ඔයා අනිවාර්යෙන් ඔයා ප්‍රැක්ටිස් කරලා නැත්නම් හිර වෙනවා. හිර වෙනවා. ඉතින් මේ සර් කෙනෙක්ට බෑ ඔයාව ඒ දේ වෙනස් කරන්න සර් කෙනෙක්ට බෑ. සර් කෙනෙක්ට පේපරෙත් එන ගානම දෙන්න පුළුවන්. හැබැයි ලියන්න ඕනේ ඔයා. ඔව් 10 වෙනි වතාවට හරි කරන්න ඕනේ ඔයා. ඒකින්ද හැමතිස්සෙම අර self study කරන්න දැන් සමහර වෙලාවට දැන් මගේ වුණත් maths වල එහෙම සමහර තේරුන්නේ නැති lessons එහෙම තිබ්බා. ඒවා තනිකරම මම තනියෙන් ඉගෙන ගත්තා. ඒවා තිබ්බා ගෙදරදී. අර NIE එකේ එහෙම books තිබ්බා. Books තියෙනවා. refer කරන. ඒවා පොඩ්ඩක් ගන්න. chemistry වලට එහෙම නම් කොහොමත් අපේ resource books කියලා තියෙනවානේ. maths කරන ළමයෙක්ටත් තියෙනවා NIE එකේ පොත් set එකක්. මට මේ පොඩ්ඩක් ඕගලන්ට නම් එහෙම දැනගන්න ඕන නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න අපි දාන්න. මම දැන්ටත් ඔය මං ගාව තියෙන පොත් සෙට් එකක් තියෙනවා. ඒව අර ලොකුවටම රිසෝස් බුක් වගේ යන්නේ එහෙම ලොකුවටම කට්ටිය එළියට දාපු ඒවා නෙමෙයි. හැබැයි NI එකෙන් තමයි ගත්තේ. ඒ පොත්වල එහෙම තියරි ටික ඔක්කොම තියෙනවා. ටිකක් ඊටත් වඩා higher mathematics වගේ තියෙනවා. හැබැයි අර මට ඕන ටික විතරක් මට එක්ස්ට්‍රැක්ට් කරගෙන එහෙම කරගන්න පුළුවන්. එතකොට සමහර lessons තිබ්බා මම තනියමම කළා. ඊටු ටික ප්‍රශ්න වලට උත්තර ලියන එක හදාගත්තේ papers ම කළා. ඒ paper එකේ අදාළ lesson එකේ ප්‍රශ්නෙම කරලා අවුරුදු 10ක් පාලා තමයි මම මේ ලෙසන් එක ඊට පස්සේ මට හොඳටම සෙට් වෙන ගන්නට ගෙනා. සමහරවිට සර්වර් කරාට මට ඒක තේරෙන්නේම නැහැ ඉතින්. එහෙම ඒවත් තියෙනවා. එහෙම ඒවා අනන්තවත් තියෙනවා. ඒකින්ද හැමතිස්සෙම self study කරන්න කරපු දේවල් ඒ සතිය ඉවර කරගන්න ගොඩක් කාලයක් තියන්න එපා. පාඩම් කරන වැඩ ඒ හැමදේම ඩිසිප්ලින් එකක් එක්ක කරන්න. මේක අර සමිනු කිව්වා වගේ මේක ඇත්තටම කිව්වොත් මහන්සි වෙන්න මාර අර ඒ කාලේ තියෙනවනේ අපි O levels කරලා A level වලට එනකොට නිකන් මට එහෙමනම් තිබ්බා කට්ටිය නිදි මරාගෙන නිදි නැතිව අර හෙනම මැච් එකක් ගහනවා වගේ එකක් පෙනිච්ච තැන් තිබ්බා මට එහෙම. හැබැයි මං A levels කරනකොට මට තේරිච්ච දෙයක් තමයි ඒක එහෙම නෙවෙයි. මේක ඇත්තටම හිමින් සැරේ කරගන්න ළමයට මුලින් ඉඳන් හරියට පිළිවෙලට කරගන්න කෙනෙක්ට කරන්න පුළුවන්. උදාහරණයක් මම කියන්නම් මගෙන්ම දැන් මම ඇවිල්ලා මුලින් ඉඳන්ම පිළිවෙලට එහෙම වැඩ කරගෙන ගිය කෙනෙක්. මට අන්තිමටම අපිට 2021 A levels තිබ්බේ අගෝස්තු වල නෙමෙයි 2022 පෙබරවාරි වල. මට ඩෙන්ගු හැදුනා දෙසැම්බර් වල. ඒ කියන්නේ දැන් ජනවාරි දෙසැම්බර් අග. එතකොට මට හොඳ වෙලා ඔක්කොම වෙනකොට ජනවාරි මුල වුණා. එතකොට දැන් මගේ ක්ලාස් එකෙත් අර අන්තිමටම තියෙන පේපර් සෙට් එක මට කරගන්න බැරි වුණා. සර්ටත් කිව්වා ඩෙන්ගු හැදුනා හැමයි කියලා. සර් මට ඇත්තටම හෙල්ප් එකක් දුන්නා. ඔක්කොම පේපර්ස් ටික ඉවලා ඒ ටික ලියලා කරෙක්ට් කරලා මේ ලකුණු දාලා එහෙම කරලා දුන්නා. ඊට පස්සේ කොවිඩ් හැදුනා. හැදිලා ඉවර වෙලා මගේ දවස් 14 ඉවරුනේ මගේ විභාගේ ලියන්න යන දවසේ. පෙබරවාරි වල. පෙබරවාරි ගොඩක් තිබිලා තියෙනවා. ඔව් මට ඇත්තටම කිව්වොත් මගේ අම්මා එහෙම මාර මෙන්ටලි දැන් වැටිලා. දැන් මම තමයි ඇත්තටම කිව්වොත් එතන අර ස්ට්‍රෝං විදිහට හිටියේ අම්මා එහෙම අර අම්මටත් දැන් හිතා ගන්න බෑ මේ ළමයා මොකක් කරගනීද කියලා. ඉතින් ඇත්තටම අර මෙන්ටලි ඩවුන් වෙන තරම් ප්‍රශ්න ගොඩක් ආවා ඒ කාලේ අන්තිම කාලේ අර මේ ලෙඩත් එක්ක අසනීපත් එක්ක. ඒතකොට මගේ ක්වොරන්ටයින් පීරියඩ් එක ඒ කාලේ තිබ්බා දවස් 14 පිරීලා නැත්තම් අපි කොහේ හරි ක්වොරන්ටයින් සෙන්ටර් එකකට ගිහින් පේපර් එක ලියන්න ඕනේ. දවස් 14 ඕකේ නම් ලියන්න පුළුවන් ඉස්කෝලේ ගිහින්. මගේ දවස් 14 ඉවරුනේ මම පේපර් එකේ පළවෙනි මැත්ස් දවස ලියන්න යනකොට. එතකොට ඉතින් අර මට අර සති දෙක තුනක්ම වැඩ කරගන්න බැරිත් වුණා අන්තිම කාලය ඇතුළේදී. ඒත් අර ඒක මැනේජ් කරගන්න පුළුවන් වෙලා මට අර කොළඹ ඩිස්ට්‍රික්ට් 31 වෙන තැනට එන්න පුළුවන් උනේ මම මුලින් ඉඳන්ම ඒක ඩිසිප්ලින් එකක් ඇතුව කරගෙන ගිය හින්දා. ඒකයි මම අදටත් කියන්නේ මම පේ වෙලා අතහැරියා වගේ එකක් තමයි මට A level ඉවරුනහම දැනුනේ. ඒක අර ඒක ඔයාලටත් දැනේ ඔයාලා හරියටම වැඩ කරා නම් හැමතිස්සෙම ඩිසිප්ලින් එකක් තියාගන්න සැක්‍රිෆයිසස් කරන්න තියෙනවා නම් ලයිෆ් එකේ කරන්නේ වෙනුවෙන් ගෝල් එක ක්ලියර් කරගන්න මම මේ ගෝල් එකට යනවා කියන දේ හිතන්න අනිවාර්යෙන්ම ඔයාලට ඒ තැන ගිහින් ඔයාගේ ගෝල් එකේ ඔයාලට නවතින්න පුළුවන් වෙයි නේද අනිවාර්යෙන්
ඒක තමයි ඉතින් ඇත්තටම අපිට ඇඩ් කරන්න ඕනේ දේ ඕගලන්ට මොනවා හරි අනිවාර්යෙන් අපින් දැනගන්න තියෙනවා නම් අපි ඉන්න ඕගලන්ගේ උදව්වට ඕගලන්ට පුළුවන් අපිත් එක්ක කතා කරන්න. ඒ වගේම තමයි අපේ ස්පෙෂල් තව පොඩ්කාස්ට් එකකුත් එන්න තියෙනවා ලංකාවේ උපරිම අයිලන්ඩ් රෑන්කර්ස්ලා දෙන්නෙක් එක්ක නේද? අපි ප්ලෑන් කරගෙන යනවා. මොකද අපි හිතුවා ඕගලන්ට හොඳම අයිඩියාස් ගේන්න නම් ඒ වගේ කට්ටියත් එක්කත් ඕගලන්ට කතා කරන්න chance එක දෙන්න ඕනේ. දැන් මෙතන ඉන්නේ හැමෝම තමයි. ප්‍රිපෙයාර් කරන එපිසෝඩ් 1 එක. දැන් මෙතනදී සවිනෝමයි ඇත්තටම ඉතින් අර අපි ගත්තොත් ඉතින් අපේ ලොකු අයිලන්ඩ් රෑන්ක්ස් 1-2 වෙලා නෑ ලංකාවේ. නෑ ඒත් ඉතින් බොරටුවට යනවා කියන්නේ කොළඹින් සුපිරිම ක්‍රීම් එක තමයි. ඒක හරි. හැබැයි අපි ඕගොල්ලොන්ට මේකත් බලලා ඕගොල්ලෝ ගොඩක් දේවල් ඉගෙන ගයි. ඒ වගේම අරකත් ඒ වගේම ඕගලන්ට ඉගෙන ගන්න දෙයක් තියෙනවා. ඕගොල්ලන්ගේ මයින්ඩ් සෙට් එක තමයි හැදෙන්න ඕනේ. මම කියන්නේ මේ O level ඉඳන් A level වලට යද්දි අර දැන් ඇත්තටම ගත්තොත් දැන් අපේ මයින්ඩ් සෙට් එකට වඩා අයිලන්ඩ් ෆස්ට් වෙන කෙනෙක්ගේ මයින්ඩ් සෙට් එක ඇත්තටම වෙනස්. ඒකනේ අයිලන්ඩ් ෆස්ට් එන්නේ. අයිලන්ඩ් ෆස්ට් එන්න මේ ගොඩක් අමාරුයි මේ වගේ තරඟ විභාගයක. මේ අර හැබැයි අර එතෙන්දිත් මේ මම දකින්නේ වාගේ පර්පස් එක. එයා ටෝන් උනේ මම කොහොම හරි අයිලන්ඩ් ෆස්ට් වෙනවා කියන එක. ඒක හින්දා තමයි එයා වැඩ කරලා හරි එයාගේ ඩ්‍රීම් එකක් තියෙන නැති මම කොහොම හරි මේක ගන්නවා කියලා. එයා ඒක වෙනුවෙන් මහන්සි වෙලා එයාගේ මයින්ඩ් සෙට් එක මේ හරියට තියාගෙන ඒ ලෙවල් අවුරුදු 2 කරගත්තා නම් ඒකට හරියට රිසල්ට් එක හම්බ වෙනවා. අනිවාර්යයෙන්. මොකද අපි දන්නවා දැන් අපි සවිනු මම ගත්තොත් හිමසරා අපි අර එක දෙයක් කරන ගම අපි ගොඩක් දේවල් හෝල්සම්ලි කරන්න අද මේ ඉන්න තැනත් අන්න ඒකේ ප්‍රතිඵලයක්. හැබැයි ඔයා එහෙම වෙන්න ඕනිම කියලා අපි කියන්න ඕනිත් නෑ. මොකද දැන් ඔය සමහර වෙලාවට ඒ වගේ කෙනෙක්ගේ එක්ස්පීරියන්ස් එක ඊට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන්. ඉතින් ඒක ඕගොල්ලෝ දැනගන්න එක අර වගේ මයින්ඩ් සෙට් එකක් තියෙන ළමෙක්ට ලොකු උදව්වක් වෙයි. ඉතින් ඒකට අපි ඊළඟ පොඩ්කාස්ට් එකේ අපි ඉක්මනටම ගේනවා ඒක ලංකාවේ 2022 A level batch එකේ 11 වෙනියා ලංකාවේ 11 වෙනියා සහ ඒත් එක්කම තවත් එක විශේෂ කෙනෙක් කාලත් ගාවට ගේන ඕගලන්ට ඇත්තටම කිව්වොත් ගන්න බොහොමයක් දේවල් තියෙයි. ඒ වගේ පර්සනැලිටිස් දෙකක් එක්ක කතා කරලා ගන්න ගොඩක් දේවල් තියෙයි. ඒක නිසා පළවෙනි දේ හොඳට මතක තියාගන්න මේ අපේ කතන්දරේ ඔගොල්ලෝ අහලා ඔගොල්ලෝ මොටිවේට් වෙලා ඔගලන්ට ඉස්සරහට වැඩ කරගෙන යන්න තවත් ගැටලුකාරී තත්ත්ව තියෙනවා නම් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ අපිට දාන්න මේ දේවල්. අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. අපි ඩිස්ක්‍රිප්ෂන් එකේ අපේ ෆෝන් නම්බර්ස් දෙකකුත් දාන්න. ඔගලන්ට මොනවාම හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ හැමදේම අපිට මෙසේජ් එකකින් කමෙන්ට් සෙක්ෂන් එකේ. කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න පුළුවන් නම් වඩා හොඳයි. අපි හැමදේම අපේ අර ස්පෙෂල් ගෙස්ලත් දෙන්නත් එක්ක කතා කරලා ඕගලන්ට ඒවට හැමදේටම උත්තර ගේන්න. මම හිතනවා අපි තුන්දෙනාටත් අද පුළුවන් වෙන්න නැති යම් තාක් දුරකට මේ හැමදේම විසඳන්න. හැබැයි ඔයගලන්ට මීටත් වඩා තවත් මුහුණුවරකින් ඒ කතන්දරය අහගන්න පුළුවන් වෙයි ලංකාවේ අර අපි කියන්නේ ඉහළම රෑන්කර්ස්ලා දෙන්නෙක් ගෙනාවොත් නේද? ඒත් එක්කම මට හැමතිස්සෙම කියන්න ඕනේ මතක් කරන්න ඕනේ දේ තමයි රයිසරා කියන්නේ අපි තාමත් යුනිවර්සිටි අන්ඩර්ග්‍රැජුවේට්ස් එන්ජිනියරිං අන්ඩර්ග්‍රැජුවේට්ස් එකතු වෙලා හදපු ස්ටාර්ට්අප් එකක්. හැබැයි දැන් වෙනකොට ලංකාවේ තියෙන 3D printing section එකේ වුණත් STEM education sector එකේ වුණත් ලංකාවේ ඉන්න number 1 company එකක්. එතකොට අපි මේ තැනට මේ කෙටි කාලය ඇතුළතදී ගෙනාවේ අපි ඉස්කෝලේ කාලෙදී අපි කට්ටිය develop කරගත්ත skills සහ අපේ education status එක. අපේ exposure එක අපේ society එක අපි වාශ්‍ය කරන කට්ටිය මේ හැමදේම නිසා අපේ skills ඒත් එක්කම අපේ ස්කිල්ස් ඒක නිකන් සොෆ්ට් ස්කිල් එකක් වේවා අපේ ටෙක් ස්කිල් එකක් වේවා මේ හැමදේම එකතු වෙලා කරපු දෙයක් හින්දා තමයි අපි මෙතන අද ඉන්නේ. ඒකින්ද හැමතිස්සෙම මතක් කරන්නේ ඔයගලගේ ජීවිතේ කිසිම දෙයකට ලිමිට් කරන්න එපා. ඔයාලට දෙයක් ඉගෙන ගන්නවා නම් ඒකට කාලේ එනකම් බලන් ඉන්න එපා. ඒක පස්සේ යන්න. තේරුණා නේද? ඒක තමයි අපිට ඕගලන්ට එකතු කරන්න තියෙන දේ. ඉතින් ආයෙත් මතක් කරනවා කමෙන්ට් සෙක්ෂන් එකට ඇඩ් කරන්න ඕගලන්ගේ හැම ප්‍රශ්නයක්ම. එහෙමත් නැත්නම් අද ඕගලන්ට මොටිවේෂන් එකක් ආවා නම් ඕගොල්ලෝ ඉන්ස්පයර් වුණා නම් මේ කතා බහෙන් ඒකත් ඇඩ් කරන්න අපේ කමෙන්ට් සෙක්ෂන් එකට. ඒත් එක්කම රයිස් රස්ටම් අපිටත් ලොකු නිවුස් එකක් කියන්නත් තියනවා නේද? ඉස්සරහට. ඔව්. ලොකු නිවුස් එකක්. රිවිකල ඔව් කියලා නැවතුවා. ලොකු නිවුස් එකක් කියන්න තියනවා රයිස් රස්ටම් අපි එන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා තැනකටත් අලුතෙන්. ඉතින් ඒක ගැනත් අපි ගොඩක් විස්තර කතා කරන්නම් ඉස්සරහට. ඉතින් ඕගලන්ගේ ළඟම ඕගලන්ට ගෙදර ළඟම තැනට අපි කොහොම හරි ඒකත් අපි කතා කරමු ඉස්සරහට. ඒත් එක්කම තමයි O level කරපු ඔයාලා හැමදාම යන නගරයට. හැමදාම එකතු වෙන තැන අපිත් ඉඳි. ඒත් එක්කම තමයි
ඕලෙවල් කරපු ඕගොල්ලන්ටත් අපි මේ වගේම ඉස්සරහට වැඩ පිළිවෙලක් ගෙනල්ලා තියෙනවා සහ ඕගොල්ලන්ගේ හැම ස්කිල් එකක්ම ඩෙවලොප් කරගන්නත් වැඩ පිළිවෙලක් ගෙනල්ලා තියෙනවා මේ හැමදේමත් අපි ඉස්සරහට අරගෙන එන්න. ඉතින් එතකන් ඕගොල්ලෝ ඕගොල්ලන්ගේ ජීවිතය අලුතෙන් පටන් ගත්ත හැමදේම සර්වපකාරීව සාර්ථක වෙන්න කියලා අපි හැමෝම රයිසරා ස්ටෙම් රයිසරා ඉනෝවේෂන්ස් අපි හැමෝම ඕගොල්ලන්ට මේ සුබ පතනවා. ඒත් එක්කම ඕගොල්ලන්ට කිසිම ගැටලුවක් තියෙනවා නම් කිසියම් හෝ ගැටලුවක් තියෙනවා නම් පැකිලෙන්න එපා. අපි ඇත්තටම කිව්වොත් ඒ හැමදේම පාස් කරලා ආපු කට්ටිය යම් තාක් දුරකට හරි අපිට පුළුවන් ඕගොල්ලන්ට උදව් කරන්න. ඉතින් thank you සවිනු අද ඔයාගේ ideas share කරගත්තට. thank you රිවිකුල. අපි තුන්දෙනාම මං හිතනවා අද ලොකු වැලි වැඩිෂන් එකක් කරන්න පුළුවන් වෙන්නේ නැති මේ පොඩ්කාස්ට් එක ඇතුලේ. ඉතින් අපි ආයෙත් හම්බෙමු නේද? ඉස්සරහට අනිවාර්යෙන්ම හම්බෙමු. තවත් මේ වගේ හොඳ වැඩකින්. අපි හිතුවට වඩා අතරම වෙලාව ගියා. ඒක ඉතින් කමක් නැහැ. මං හිතනවා මේ හැම වචනකින්ම ගන්න දෙයක් තියෙන්නේ නැති. ඒක කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒකින්ද අපි ඉස්සරහටත් හම්බ වෙමු මේ වගේම සුපිරි වැඩක් එක්ක. එතකන් අපි ගිහින් එන්නම්. අපි රයිසරා ඉනෝවේෂන්ස්